එතොතන ඔබ දන්නවා අද 54 වන නැගනෝදයේ දිගහැරුම අද දවසේ අපි සූදානම් වෙන්නේ අපූර්ව මාතෘකාවක් ඔබට sannivedanaya කරන්නට. ඒ තමයි දැන් මේ දියුණුව කියන කාරණේ අපිට මුදල් ඕන කියන කාරණේ වගේම මේ සමස්තයක් විදිහට ගත්තාම සංවර්ධනය කියන කාරණේ. එතකොට සංවර්ධනය හා සැබැඳුණු කොහොමද මේ මාධ්‍ය භාවිතා කරන්න කියන කාරණේ තමයි දවසේ අපි කතා බහ කරන්නේ. සංවර්ධනය සහ මාධ්‍ය භාවිතය. මේ පිළිබඳව කතා බහ කරන්නට සුදුසුම කෙනෙක් අපි ආරාධනා කළා. එතුමා sannivedana හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳව සුවහසක් සිසුන්ට සිය අධ්‍යාපනයේ වසර ගණනාවක් තිස්සේ ලබා දෙන විශේෂම සංවර්ධනාත්මක කෝණයකින් ශ්‍රී ලංකාවට අපූර්ව ඉගැන්වීම් කලාවක් ඉටු කරන කතිකාචාර්ය සරත් වන්නිනායක මැතිතුමාට. එවගේම එතුමා මේ සංවර්ධන කෝණයෙන් ගත්තොත් මේ වෙනකොට වන්නිනායක ගෲප් සහ සමාගම නිර්මාණය කරලා තියෙනවා. බොහොම කැපවීමෙන් සිය ජීවිතය ආරම්භ කරලා තියෙන අපූර්ව ව්‍යවසායකයෙක්. වන්නිනායක මැතිතුමනි සරත් කියලා කියන්නම් මම. මැතිතුමනි ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. අද දවසේ අපේ මාතෘකාව සංවර්ධනය සහ මාධ්‍ය භාවිතය මොකක්ද කියන කාරණේ. ඔබතුමාට බොහොම හුරු පුරුදු මාතෘකාවක්. මොකද ජන sannivedana විශ්වය උපාධිධාරී නැත්නම් මේ උපාධි අපේක්ෂකයන්ට වසර ගණනාවක් තිස්සේ උගන්වන ආචාර්යවරයෙක්, ඒ වගේම ව්‍යවසායකයෙක්, රටට යමක් කරන්නට බෙරදරන තරුණ කෙනෙක්. මේ මාතෘකාව ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම මම හිතන්නේ මේක මේ වගේ මාතෘකා ඊටම කාලීන මාතෘකා. විශේෂම අපේ ලංකාවේ මාධ්‍ය මෙවැනි මාතෘකා කෙරෙහි අවධානය යොමු කිරීමේ ප්‍රවණතාවය අඩුයි කියලා මම හිතන්නේ. ඔබ වැනි මාධ්‍ය ආයතනයක් මෙවැනි මාතෘකාවක් කියන්නේ සංවර්ධනය සහ සංවර්ධනයේදී මාධ්‍ය භාවිතා කරන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා සාකච්ඡාවට බඳුන් කරන්නම ඔබගේ ගුවන් කාලය තෝරා ගැනීම තුලින්ම ඔබ වගකීව යුතු මාධ්‍ය ආයතනයක් විදිහට ඒක මනවින් තේරුම් ගත බවක් අපිට පේන්න තියෙනවා. මේක පුළුල්ව කතා කළ යුතු මාතෘකාවක්. ලංකාවේ අඩුවෙන් මාධ්‍ය ආයතන අවධානය යොමු කරන මාතෘකාවක්. හැබැයි කාලීන අවශ්‍යතාවයක්. බොහොමත්ම සූතේ ඔබ ලබා දුන්නේ සුබ පැතුමට සරත් මැතිතුමනි. 2022 ජනවාරි මාස 15 වෙනිදා සිට අපි මේ අරගලය ආරම්භ කළා. ඒ තමයි නැගනෝදය කියලා අපේ රටේ අර මම මුලින් කියපු කාරණේ අපේ හිතවතුන් දන්නවා. විශේෂයෙන්ම කොහොමද දියුණු වෙන්නේ කියන කාරණේ. ඒක විටක මුදල් පමණක් නෙවෙයි. අධ්‍යාත්මික දියුණුවක් වෙන්න පුළුවන්, පරිසරාත්මක දියුණුවක් වෙන්න පුළුවන්. ඔබ අර මාත් එක්ක දුරකථන සංවාදයේ සඳහන් කළ අර අපි කියපු තිරසර සංවාදය සංවර්ධනය. මෙන්න මේ කියන කාරණා පිළිබඳව අපි වැඩසටහන් 54ක් හෝරා 2කට අධික කාලයක් වැය කරමින් ශ්‍රී ලංකාවේ අපේ අසන්නන්ට ගෙනාවා. දැන් යම් කිසි තැනක ඉන්නවා. අපිට මේ වෙනකොට ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, ඒ වගේම අපනයන සංවර්ධන මණ්ඩලය, සංචාරක මණ්ඩලය, මෙකිනෝකී රාජ්‍ය ආයතන අපේ නැගනෝදයේ වැඩසටහන සමග අත්වැල් බැඳගෙන තිබෙනවා. හොඳයි. මේ පිළිබඳව ඔබතුමාගේ සුබ පැතුම දෝතින්ම පිළිගන්න ගමන් මම කැමති කවුද මේ සරත් වන්නිනායක කියන්නේ කියලා දැනගන්න. සරත් වන්නිනායක කියලා කියන්නේ ලංකාවේ ඉතාම දුප්පත්ම දිස්ත්‍රික්ක වලින් එකක් වන මොනරාගල දිස්ත්‍රික්කයේ ඈත පිට බුත්තල කියන ප්‍රදේශයේ ගමක ගොවියෙක්ගේ පුතෙක්, ගෙවිලියකගේ පුතෙක් ජීවිතේ බිඳුවෙන්ම පටන් අරගෙන මේ ගෙන්දගම් පොළොවට ඇවිල්ලා ඒ ගෙන්දගම් පොළොවේ පය ගහලා ජීවිතය ගොඩ දාගන්න උත්සාහ කරන මිනිස්සෙක් විතරයි මමම දකින්නේ සහ මගේ අධිෂ්ඨානයත් පොළොවේ පය ගහලා ජීවත් වෙන්න. එතකොට ඔබතුමා මොනරාගල දිස්ත්‍රික්කයෙන් සරසවි අධ්‍යාපනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණෙනවා. මේ ආපු ගමනේ මතකයන් බොහොම ඇති. මම මුලින්ම ඉගෙන ගන්න ගියේ බුත්තල යුදගනාව කනිෂ්ඨ විද්‍යාලයට. මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තේ යුදගනාව කනිෂ්ඨ විද්‍යාලයෙන්. ඊට පස්සේ තමයි උසස් පෙළ හැදෑරීම සඳහා මොනරාගල රාජකීය විශ්වවිද්‍යාලයට ගියා. විශේෂ මම මෙතනදී මේ කියන්න ඕන දේ අපි උත්සාහය අත්හරින්න හොඳ නැහැ කියන එක මම ලැජ්ජ වෙන්නේ නැහැ මගේ ඉතිහාසයේ අතීතය ගැන කියන්න. මම සාමාන්‍ය පෙළ දෙවතාවක් ලිව්වා. මං ඒ දෙවතාවදම ගණිතය අසමත් වුණා. තුන්වෙනි වර තමයි මම ගණිතය සමත් වුණේ. එතකොට තුන්වෙනි වර ගණිතය සමත් වෙලා තමයි මම උසස් පෙළ කරන්න රාජකීය විද්‍යාලයට ගියා. එතනින් තමයි මම මගේ ජීවිතයක් ආරම්භ කරන්න අවශ්‍ය වසවිම නිර්මාණය කරගත්තේ. එතකොට ඒ උසස් පෙළ කරලා තමයි. ඒ කියන්නේ ඔබතුමා අතෑරියම නැහැ. අතෑරියේ නැහැ. මම තුන්වෙනි වතාවටත් කළා.
ඊට පස්සේ තමයි අපූර්ව ආදර්ශයක්. මොකද මේ කාලය තුල බොහොමයක් පිරිස පුංචි ප්‍රශ්න වලට ජීවිතෙත් අතහරින කාලයකනේ. ඔබතුමාගේ මේ ගණිතය කියන විෂය කොහොම හරි දිනු වෙන්න ඕන කියන කාරණේ නේද? සමත් වෙන්න ඕන කියන කාරණේ හරහා අද ජීවිතේ ජයගත්තා. ඔව්. ඊට පස්සේ මම පැහැදිලිවම රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළ කරලා තමයි කැලණි විශ්වවිද්‍යාලයට තේරුණේ. කැලණි විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මං පළමු වසර ප්‍රධාන විෂයන් 3ක් හැදෑරුවා. ජනසන්නිවේදනය, ජාත්‍යන්තර අධ්‍යයනය, සමාජ විද්‍යාව කියන විෂයන්. ඒදී මම පළවෙනි අවුරුද්දේ ජාත්‍යන්තර අධ්‍යයනය විෂය සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන්ගේ සම්මානය දිනාගත්ත පළමු වසර වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයා විදියට. හැබැයි මං ඉස්කෝලේ යන කාලේ ඉඳලා මට උනන්දුවක් ආසාවක් තිබුණේ පැහැදිලිවම මේ අපේ සංනිවේදනයේ පැත්ත. මම විවාද තරඟවලට ගියා, කතික තරඟවලට ගියා, යෞවන සම්මානය මම දිනා ගැනීම කරා. ඒ වගේ විවිධ පැතිවලදී තිබුණු මට උනන්දුවත් එක තමයි මම විශේෂ විධි උපාධියක් විදිහට තෝරගත්ත ජනසන්නිවේදනය කියන විෂය. ඒ ජනසන්නිවේදනය කියන විෂය මගේ ජීවිතයට අත්දැකීම් ඉතා විශාල ප්‍රමාණයක් මම ළඟා කරගත්තා. එතනින් තමයි මම ජීවිතේ පටන් ගන්නේ. එතකොට මම කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ වගේ ඉන්නකොට මට හිතුණා මේ මම විශේෂම මහාචාර්ය රෝණ ලක්ෂ්මන් පියදාස සර් වගේ ගුරුවරුන්ගේ ආభాෂය මට විශ්වයට විශාල මෙහෙවරක් කරා. දැන් ලංකාවේ දැවැන්තෙක් සංවේදන ශාස්ත්‍රයේ. එතකොට මහාචාර්ය රෝණ ලක්ෂ්මන් සර් තමයි මම මේ දේශනවලට සම්බන්ධ කරගත්තේ. අපි උත්සාහ කරමු මම සජීව සම්බන්ධ කරගන්න පුළුවන් වුණා. වඩා හොඳයි එහෙමනම් මගේ ජීවිතේ ගොඩනගපු එක චරිතයක් රෝණ ලක්ෂ්මන් සර් කියන්නේ. දන්නේ එතුමානේ. අනිවාර්යයෙන්. ඉතින් ඒ වගේ මාරියත් නැතුගල සර්, චන්ද්‍රසිරි රාජපක්ෂ සර් වගේ විවිධ දැවැන්ත චරිත අවශ්‍ය පරිසරය නිර්මාණය කළා. එතනින් තමයි මම ළමයි 3 දෙනෙකුගෙන් මට මේ පන්ති කරන්න අවස්ථාව දුන්නා. රෝහණ සර් තමයි සම්බන්ධ කර දුන්නේ. ලංකාවේ කැලණි මේ කියන්නේ බාහිර උපාධි පාඨමාලාවේ කැලණි බාහිර උපාධි ආයතනය තුල මට ඊට ප්‍රස්තාව දුන්නා. එතනගෙන් පටන් අර මම පළවෙනි වැටුප මට විදියට අම්මනේ රුපියල් 250ක වගේ මුදලක් මාසික. කොයි කාලේ වගේද? මේක 2006 2007 වගේ කාලෙ වෙනකොට. එතකොට අවසානයේදී ඒ රුපියල් 250ක් මට දුන්නු ආයතනෙම සමහර දවස්වල මට දෛනික ආදායම රුපියල් ලක්ෂ 6ක් 7ක් ගෙවන තැනට අපිට මේක වර්ධනය කරගන්න පුළුවන්කම ලැබුණා. එතකොට මේක තමයි ආපු ගමන් මගේ විශේෂයෙන්ම මම සිහිපත් කරන්න ඕන මේ අපි ගම්වල තෙම්පරාදු වෙච්ච මිනිස්සු. එතකොට අපි ගත්තම මූලික වශයෙන් අපේ ගම්වල මේ ආර්ථික පැත්ත ගත්තම ඉතාම දුර්වල මට්ටමක තිබෙන්නේ. එතකොට ගොවි පවුල් තමයි ගොඩක් කලාවට තම දුෂ්කරයි. නමුත් ඉතාම නිර්මාණශීලී ජනතාවක් ඉන්නවා. වෙල්ලස්සේදී ඌව වෙල්ලස්ස සටනේදී ලොකු ජවයක් ගත්ත මිනිස්සු ඉන්නේ. ඒ කියන්නේ ලංකාවෙන් කොන් කරපු කොටසක් අධිරාජ්‍යවාදීන්ගේ සමයේදී. නමුත් දරා ගැනීමේ ශක්තිය කියන එක ඒ පළාතේ මිනිස්සුන්ට තියෙනවා. වඩා හොඳින් තිබෙනවා. එතකොට අපි ඉතාම අමාරු කාලයක් අපේ ජීවිතේ තිබිලා තියෙන සමහර කාලවලදී. එතකොට අපේ පවුලේ මගේ අම්මා තාත්තා සහෝදරයෝ 6 දෙනෙක් අපි ඔක්කොම 6 දෙනෙක් කොල්ලෝ 6 දෙනෙක් පවුලේ හිටියේ. ඒ ඉතාම දුෂ්කර අඩියක හිටියා. ඒ දුෂ්කර අඩියේදී මට මතකයි අපි සමහර කාලවලදී ඉස්කෝලේට අඳින කලිසම තමයි ආපහු ගෙදරටත් අඳින්නේ. එතකොට කලිසමයි දෙකයි තියෙන්නේ. කලිසම අපි අර නිල් පාට කොට කලිසම ඇඳා. එතකොට සමහරකට ගෙදරට ඇඳලා සමහරට කලිසමේ පිටිපස්සේ නිකන් අර ගෙවිලා ගිහිල්ලා වගේ නිකන් අහස බලන්න පුළුවන් හරියට බැලුවොත් එහෙම. එතකොට ඒ වගේ අතීතයක් අපිට තිබුණා. ඊටම කටුක අතීතයක් තිබුණා. සයි පවුලේ බර ගොඩක් වෙලාවට ඇද්දි මගේ අම්මා තාත්තා මගේ ලොකු අයියා ඒ වගේ අය ඒගොල්ලෝ දුන්නු ශක්තියත් එක්ක දරාගැනීමේ ශක්තියත් එක්ක තමයි අපි මේ ගමන ඉස්සරහට වෙලා තියෙන්නේ. ඉතාම අපූර්ව කතාවක් ඔබතුමා දිගහැරමින් හිටියේ. ඒ දුෂ්කර දේවලුත් එක්ක සහ ඔබතුමාගේ උත්සාහය කැපවීමත් එක්ක අද දවසේ ශ්‍රී ලංකාව තුළ හරි අපූර්ව නමක් ඔබතුමා සන්නාමයක් දිනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම මෙහෙම කිව්වොත් ඔබතුමාගේ මේ ගමන් මගේ මූලික ආදර්ශ වුණේ කැපවීම කිව්වොත් මම නිවැරදිද? පැහැදිලිවම මේ අම්මා තාත්තා වුණත් අපිට පුරුදු කරේ අර දරා ගැනීම සහ කැපවීම කියන එක. මම උදාහරණයක් කියන්නම්. සමහර කාලවලදී දැන් අපේ තාත්තා පස්සේ කාලේ නම් පැලත සීන සමාගමේ මේ රැකියාවකට ගියා. මුල් අවදී ගොවිතැන, අම්මත් ගොවිතැන. එතනදී සමහර කාලවලදී අපිට මේ ඇත්තම කන්න තිබුණේ නැහැ අපිට. එතකොට මට මතකයි හොඳ ආකාරවම අපේ පැත්තේ බඩිරුඟු පවනවා. අපේ අම්මා කරන්නේ බඩිරුඟු වලින් බඩිරුඟු කඩන් ඇවිල්ලා රැයට බඩිරුඟු හැලියක් තඹනවා. බඩිරුඟු හැලියක් තඹලා අපි සහෝදරයෝ අපි 6 දෙනෙක් 6 දෙනාට බඩිරුඟු කරල් 3 ගන්න බෙදලා දෙනවා.
එතකොට අපි එහෙම බඩිරුම් කරල් දෙකක් තුනක් කාලා තමයි සමහරක් වෙලාවල කුසගින්න නිවා ගත්තේ. එතකොට ඒ කියන්නේ අපිට දරා ගැනීම කියන එක අපිට තිබුණා. එතකොට පුංචි කාලේ ඉඳලා අපිට පුළුවන් විදිහට අපි අම්මා තාත්තත් එක්ක හේනේ කුඹුරට වැඩට ගියා. ඒක අපිට හුරු කරා. මට අයියා සමහරක් දවසවල මාව කුඹුරේ එක්කගෙන අයියා මට කියනවා මෙහෙම වැඩ කරන්න බැරි නෑ. කියන්නේ මම දැන් කුඹුරේ නියර රහිනකොට පුංචි කාලේ මම කියන්නේ කුඹුරේ නියර රහිනකොට මං අත් දෙක බලනකොට අත් දෙකේ කරගැට ඇවිල්ලා තියෙනවා. බලනකොට මට අයියා කියනවා ඕම නොවෙන්න නම් ඉතින් පාඩම් කරලා ඉගෙන ගන්න ඕනේ කියලා මට අයියා කියනවා. ඒ කියන්නේ වැඩ කරන ගමන් මට කියනවා ඔහොම කරගැට එන්නේ නැති වෙන්න නම් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන කියන එක අයියා දුන්නා. අදහස අපට දුන්නා. ඒ කියන්නේ අර ජීවිතේ අපි ඒ කාලේ කාපු කට්ට තුලින්ම තමයි දරා ගැනීම කියන එක අපි පුරුදු වුණේ. මගේ පුරුද්දක් තිබුණ පුංචි කාලේ ඉඳලා අපි යමක් කළොත් ඒක මමම කරන්න ඕන. මම හොයලා බලන්න ඕන පිළිවෙල කියන එක මට ඉතාම වැදගත් වුණා. ඒ ආවේ අපේ අම්මගෙන් තාත්තගෙන් පවුලෙන් මට ආවා. ඒ දරා ගැනීමත් එක්ක තමයි මට අර කොළඹට ආවන් පස්සේ මට තේරුණා මේ විශ්වවිද්‍යාලයේ ජීවිතය තුළ දැන් ගොඩක් කට්ටිය දකින දේ තමයි විශ්වවිද්‍යාලයට ආවන් පස්සේ ඔක්කොම සර්ව සම්පූර්ණයි කියලා හිතනවා. නිදහස් ජීවිතයක තමයි ඉන්නේ. හැබැයි අපි විශ්වවිද්‍යාලයට එනකොට අපි විඳපු ජීවිතයයි අපි මෙතනින් උඩට යන්න අපි මොකද්ද කරන්න ඕන කියන එකයි මම ගොඩක් කල්පනා කරා. මට විශේෂයෙන්ම මතකයි අම්මා මාව හොස්ටල් එකට ඇවිල්ලා අම්මයි තාත්තයි ඇවිල්ලා මාව හොස්ටල් එකට බාර දීලා යනකොට රුපියල් 1500ක් අතර දුන්නා. කැලණිය විශ්වවිද්‍යාලයේ හොස්ටල් එකට බාර දෙනකොට පළවෙනි දවසේ රුපියල් 1500ක් අතර දුන්නා. ඒ රුපියල් 1500 ඒකත් බොහොම අමාරුවෙන් හොයාගත්ත එකක්. ඇවිල්ලා අපි ලොකු බෑග් එකකුත් එල්ලගෙන අම්මයි තාත්තයි මරයි බස් එකේ නැගලා කොටුවට ඇවිල්ලා කොටුවෙන් ආපහු කඩවත බස් එකේ නැගලා කැම්පස් එක ගාවින් බැහැලා ගිහිල්ලා අර කියන්නේ අපි අර විහාරේ අර ගොඩේ කොළඹ එනවා කියලා කියන්නේ. ඒ වගේ තමයි මම ආවේ. මං බෑග් එකට රෙදි ටික දාගෙන ඇවිල්ලා උත්සවයට සම්බන්ධ ඔය කියන ඔබතුමාට පුංචි බාධා කිරීමක් ඔය වචනය ඔය ගොඩයා සහ ගොඩේකම හරි අපූර්ව සුන්දර වචනය. ඒක අපේ රටේ ඇතැම් පිරිසක් අවභාවිතා කිරීම ඇත්තටම කනගාටුවට කරුණා. ඒක සුන්දර අව්‍යාජ මිනිසුන් සහ හොඳ ආහාර සංස්කෘතියක් හොඳ ආගන්තුක සත්කාර සංස්කෘතියක් තිබුණා. ඒ වචනේ තියෙන්නේ ගොඩයා කියන ගොඩයට ඔලි පුළුවන් ඕන දරා ගන්න. ඕන කැපකිරීමක් කරන්න පුළුවන්. දරා ගන්න පුළුවන්. දැන් මම උදාහරණයක් කියනවා. ඔක වර්තමාන කාලේ තව මේ තවත් නම් දෙකක් තිබෙනවනේ නේද දේශපාලන ධාරාවට එතකොට. දැන් අපි උදාහරණයක් ගන්නකෝ. අපි උදාහරණයක් ගත්තම දැන් අපි නගරේ දරුවෙක් වැටුනම දරුවත් අඬනවා අම්මත් අඬනවා. දෙන්නම අඬනවා. චූටි යන්තම් සීරීමක් වගේ ආවා. හැබැයි අපි ගම්වල දුවන පනිනකොට බොරළු පොළොවේ වැටෙනකොට ධනිස් පොල් කට ඌරගෙන යනවා. කකුලල හැමතැනම තුවාල කැලල්. හැබැයි නැගිටලා ආයි දුවනවා. සමහර වෙලාවට ඒ දරාගැනීම ශක්තිය අර ගමේ ළමයට තියෙනවා. ළඟපාතම තියෙන ගහක් කොලක දෙයක් තමයි මේ සඳහා බේතක් විදිහට පාවිච්චි කරන්නේ. මොකද තියෙන ඖෂධයක් තුන කටට ගත්ත හැපුවා තුවාලේ උඩින් තියුවා. එතකොට ඒ රටාව තිබුණා. එතකොට ඒ රටාව තියෙන කෙනෙකුට ඕන දෙයක් දරා ගන්න පුළුවන්. ඒවත් යම් ආකාරයක ජීවිතේ අපිට බලපෑම් කරලා තියෙනවා. එතකොට මම පැහැදිලි අම්මා මට රුපියල් 1500ක් දුන්නා. එතකොට ඒකදී පසුබිම වෙච්ච කතාවක් තමයි මම හිතනවා ඒක මං කිව්වට කමක් නැහැ. ඒක පොඩි මොකද මේ වෙලාවේ ඔබතුමාගේ විශාල ශිෂ්‍ය පරම්පරාවක් මේ වැඩසටහන අහගෙන ඉන්නවා. අපි දැක්කයි සමාජ මාධ්‍ය අවකාශ ඔස්සේ මේ පිළිබඳව පූර්ව ප්‍රචාරක දැනීම ලබා දෙද්දී විශාල ප්‍රමාණයක් මේ පිළිබඳව ඔබතුමාට සුබපතලා තිබ්බා. ඔව්. එතෙන්දී මම කියන්න ඕන දැන් ඇත්තටම මම මේක මම මීට පෙරත් වැඩසටහන් වල කියලා තියෙනවා. ඒක ලැජ්ජාවට කාරණාවක් නෙමෙයි. මම ප්‍රේම සමතාවය පටන් ගන්නකොට 7 වසර 8 වසර ප්‍රේම සමතාවය පටන් ගත්තා. එතකොට ඒ ප්‍රේම සමතාවය තුළ මම කාගවත් චරිතවල අඩුපාඩු දකින්න උත්සාහ කරන්නේ නැහැ. විවේචන මගේ නැහැ. නමුත් ඒ ප්‍රේම සමදතා නිසාම සමහර අවස්ථාවලදී මම මගේ ජීවිතේ නැති කරගන්න ආපු අවස්ථා තිබුණා. සමහරක් තැනක එහෙම තිබුණා. නමුත් යම් දෙමාපියන්ගේ කැපවීමත් එක්ක මට නැවත ජීවිතේ ලැබුණා. ඒ ලැබීමත් එක්ක තිබුණු ජීවිතේ ආපසට හැරිලා බලන්න යම් පැත්තකට ආපහු හැරිලා බලන්න මට යම් කෝණයක් හදලා දුන්නා ඒ සිදුවීම් මාලාව. එතකොට මම ගතපන්න මේ උත්සාහ කරේ අම්මා මම 3 වෙනි වසරේදී ඒ කියන්නේ 3 වෙනි පාරට ඒ විභාගෙ ලියලත් මම එන්න උත්සාහ කරන්නේ අර මට මතකයි එක දවසක් මම අම්මා කුස්සිය පැත්තේ වළං හොදෝද ඉන්නකොට දැන් 3 වෙනි පාරනේ මේ කරන්නේ උසස් පෙළත් 2 වෙනි පාර මේ. එතකොට පළවෙනි සැරේ උසස් පෙළ මට තිබුණේ මේ S4ක් තිබුණේ. සාමාන්‍ය S4ක් තිබුණේ. එතකොට නමුත් ඒ අර යම් අර හේතු සාධක නිසා වෙන්න පුළුවන්. අපි අපේ අවධානය වෙන පැත්තකට යොමු කරපු නිසා වෙන්න පුළුවන්. එතකොට S4ක් තිබුණා. ඊට පස්සේ මට හිතුණා මේ ක්‍රමය මට ගැලපෙන්නේ නැහැ. මොකද අම්මා මට යෝජනා කළා ආයි ඔයා උසස් පෙළ කරන්න ඕනේ කියලා.
දැන් මගේ මේ වැරදි අඩුපාඩු අම්මා දකිනවා. හැබැයි අම්මා උත්සාහ කරනවා මාව ආයතනකට ගේන්න. එතකොට එක දවසක් කුස්සිය පැත්තේ අම්මා වළං හොද ඉන්න තැනට ගිහලා මම වාඩි වෙලා අම්මත් එක්ක කතා කර ඉන්න ගමන් කිව්වා තව සැරයක් කියන උසස් පෙළ අපි කරමු කියලා. එතකොට අම්මා කිව්වා මම කොච්චර මහන්සි වුණත් ඔයා මහන්සි වෙන්නේ නැහැ. කැපකිරීම කරාට වැඩක් නැහැ. මම කිව්වා නෑ අපි තව එක සැරයක් උත්සාහ කරලා බලමු කියලා කිව්වා. ඒ පාර තමයි අම්මා මාව ගමෙන් අයින් කරලා රත්නපුරට ගෙනිහිල්ලා රත්නපුරේ මගේ ඥාති ගෙදරක නවත්තලා අම්මා බොහොම අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි මට ඒවල තමයි මම ඉස්කෝලේ අපෝ ටියුෂන් වලට ගියේ. එතකොට මේවත් එක්ක මට තේරුණා මේ මෙච්චර දෙමව්පියෝ අපිට මේ කැපකිරීම කරද්දී අපි ඒක තේරුම් ගන්න නැත්තේ ඇයි කියන කාරණාව මට වැටෙන්න පටන් ගත්තා. ඒවත් එක්ක තමයි අර කැම්පස් එකට ඇවිල්ලා අම්මා ඒත් මට අම්මා අතේ රුපියල් 1500 2000ක් ගුලි කරලා යනකොට මට ඇත්තටම වේදනාවක් ආවා. මෙච්චර මේ අපේ ජීවිත ගැන හිතන වෙන කවුරුවත් නෑ අම්මා තාත්තා ඇර. එතකොට ඇයි අපි ඒ වෙනුවෙන් කැපකිරීම කරන්නේ නැත්තේ? මම එදා අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මම නැවත අම්මට කරදර කරන්නේ නැහැ. මම නැවත තාත්තට කරදර කරන්නේ නැහැ කියලා. එතකොට මට බැරිම අවස්ථාවලදී මම අම්මගෙන් යම් මුදලක් කියලා විශ්වවිද්‍යාල ජීවිතය තුළ අපිට විවිධ දේ සඳහා වියදම් කරන්න වෙනවා. ව්‍යාපෘති සඳහා වියදම් කරන්න ඕන. අපි කන්න බොන්න ඕන. හැමදේම කරන්න ඕන. එතකොට ඒ තැන්වලදී මං හිතුවා ගෙදරට කරදර කරන්නේ නැතුව මම ඒකට අවශ්‍ය මුදල් හොයා ගන්න ඕන කියලා. එතනදී මම කරන්න දෙන හැමදේම කරා. උදාහරණයක් විදිහට මම මේ කැම්පස් එක අවට තියෙන කාර් සේල් වල මම සිකියුරිටි ජොබ් එක කරලා තියෙනවා. සමහර රාත්‍රී දවල් දවසේ දේශන වලට ඉඳලා මං රැයට සිකියුරිටි ජොබ් එක කරනවා. හවස ඉඳන් උදේ තමයි මම ආපහු යන්නේ. එතකොට එහෙම කළා ඊටම සුළු වැටුපක් අපිට ඒ දවස්වල හම්බ වුණේ. එතකොට අපිට පුළුවන් අර රස කෑම වෙලක් ගන්න. ඒ කියන්නේ කැම්පස් එකේ එන කෑම වෙල තුල අර කැම්පස් එකේ කැන්ටිමේ තියෙන කෑම එක හැර එළියෙන් කෑම පාර්සලයක් අරගෙන රුපියල් 60කට වගේ කෑමයකට රස කෑම එකක් කන්න ඒ ගාණක් හොයා ගන්න පුළුවන් කරන ඒ ගාණ ප්‍රමාණවත් වෙනවා අපිට. එතකොට මම සිකියුරිටි ෆර්ම් ඒ වගේ වැඩ කරලා තියෙනවා. ඊට කිරිබත්ගොඩ අවට හෝටල් කීප එක මම වේටර් වැඩේ කරලා තියෙනවා. වේටර් වැඩේ මම කරලා තියෙනවා. පෑලියගොඩ තේකොළ ෆැක්ටරි වල තේකොළ ගෝනි බාන්න පටවන්න ගිහිල්ලා තිබෙනවා. සමහර පෑන් කම්පැනි වල ඒ වැඩ කරන්න බර පටවන්න ගිහිල්ලා තියෙනවා. ඒ විදිහට තමයි මම මට අවශ්‍ය මුදල් මම හොයාගත්තේ. අන්න ඒ හොයාගන්නකොට මම මගේ දේවල් වලට වියදම් කරන අතරතුරදී හැබැයි මම හොඳට කල්පනා කරා ඉතිරි කිරීම කියන දේ ගැන සැලකිලිමත් වෙන්න ඕන කියලා. මට ආපු මංගව තාමත් ඒ පොත් තියෙනවා. මට එන මුදලත් මම වැය කරන මුදලත් මම පොතේ ලියනවා. එතකොට මම ඔය කැම්පස් එකේ පළවෙනි අවුරුද්ද මේ ගෙවෙන්නේ පළවෙනි අවුරුද්ද වගේ කාලෙ වෙනකොට ලැබෙන්නේ මට කීයද ඒක මම සටහන් කරනවා. ඒ වගේ මම වියදම් කරන්නේ කොච්චරද ඒක මම සටහන් කරනවා. හැබැයි මම තේරුම් ගත්තා අර හම්බ කරන හැම රුපියලකම වටිනාකමක් තියෙනවා. ඒ කාරණේ තාමත් කරනවද? තාමත් කරනවා මම. තාමත් ඒකේ ප්‍රතිඵලයක් තියෙනවද? පැහැදිලිව මේ ආපු ගමන් මගේ තියෙන ඒ ක්‍රමවේදය තමයි. අපි තේරුම් ගන්න ඕන අපේ ආදායම මොකක්ද? අපි වැය කළ යුතු අත්‍යවශ්‍ය කාරණා මොනවද? අපි වැය කරන අත්‍යවශ්‍ය කාරණා මොනවද? එතකොට අනවශ්‍ය කාරණා සඳහා අපි මුදල් වැය කරලා හරියන්නේ නැහැ. අපිට මුදල රුපියල හම්බ කරන්න අමාරුයි. හැබැයි රුපියල ශනිකව අපිට වියදම් කරලා දාන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට අමාරුවෙන් කැපකිරීම කළා අමාරුවෙන් ගන්න දේ ශනිකව අපි වියදම් කරලා දානවා නම් ඒකේ පැවැත්මක් නැහැ. ඒසා ඒ කෙරේ අපි සැලකිලිමත් වුණා. මම දෙවනි අවුරුද්දේ වෙනකොට දෙවනි අවුරුද්ද වෙනකොට මම මගේ වියදම් කවර් කරගෙන යම් මුදලක් මට මගේ ගිණුම ඉතුරු කරගන්න පුළුවන්කම මට ලැබුණා. ඒ විදිහට ගිහලා මම විශ්වවිද්‍යාලය අවසන් වෙනකොට විශ්වවිද්‍යාල ජීවිතය අවසන් වෙනකොට මම කොළඹින් ඉඩම් දෙකක් ගන්නවා. විශ්වවිද්‍යාලයේ 4 වෙනි වසර වෙනකොට මම කොළඹින් ඉඩම් දෙකක් කිරිබත්ගොඩ එක ඉඩමක් ඉඹුල්ගොඩ තව ඉඩම් දෙකක් මට 4 වෙනි අවුරුද්ද වෙනකොට අරගන්න පුළුවන්කම තිබුණා. මම හිතන්නේ හරි අපූර්ව ආදර්ශයක් මේ වැඩසටහන මේ වෙලාවේ අහගෙන ඉන්න පස්ව හෝ ශ්‍රවණය කරන විශ්වවිද්‍යාල දරුවන්ට හරි අපූර්ව මේ අර පොතේ නෑ මේ වෙන දේවල් නේද? මේ හරි අපූර්ව අත්දැකීමක් ඔබතුමා මේ කියන්නේ මම විලාසයේ ගලාගෙන යන්නේ අවසර ලබා දෙනවා. මේ අමතර දෙයක් මම කියන්නේ විශ්වවිද්‍යාලේ අපි ඉන්නකොට කෑම එකක් මේ රුපියල් 6යි 7ට තිබුණා. අපේ කැන්ටින් එකේ රුපියල් 6ට 7ට තියෙනවා. රුපියල් 10ට 15ට තිබුණා. රුපියල් 15 කෑම එක කැන්ටින් එක ගන්නකොට ඒකේ තියෙන අර පරිප්පු ටිකක් අර මිරිකලා ගත්ත අර ප්‍රසිද්ධ කවි පන්තිකුත් තියෙනවා නේද? ඒකට පොල් සම්බෝලේ පොල් ටික මිරිකලා පරිප්පු එකට දාලා අරකින් පොල් සම්බෝලේ හදලා තිනවා. මේකෙන් පරිප්පු එක හදලා තිනවා. සමහරට සාලේ හොද්දක් හදලා තිනවා. සාලේ ආ බෙදලා තිනවා. දැක්කම හරිම ලස්සනයි. සාලේ අනිත් පැත්තේ ගමම මේ පැත්තක් නැහැ. පැත්තක් නැහැ. බිත්තරයක් වගේ පේනවා. බිත්තරේ අනිත් පැත්තේ ගමම කහමදිත් නැහැ. භාගය තියෙන කහමදිත් නැහැ. එහෙම කෑම එකක් තමයි අපිට තිබුණේ. එතකොට දැන් ඒක කන්න රුපියල් 10ක් 15ක් ඕනේ.
මම මේ සත්‍ය අත්දැකීම් කියන්නේ සමහර කාලවල මට තිබුණා මුල් අවදියේදී කෑම කන්න රුපියල් 15ක් නැහැ. කෑම කන්න රුපියල් 15ක් නැහැ. එතකොට විශ්වවිද්‍යාල ජීවිතයේ අර වචනයක් තියෙනවා අඩුවක් කනවා කියලා. අඩුවක් කියලා කියනවා. සරසවි උපසංස්කෘතිය තියෙන වචනයක් අඩුවක් කනවා කියලා කියනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් කෑම කාලා මදි වුණාම ගිහලා තව රුපියල් 5ක් දීලා ආයෙත් එක කිල්ල ගන්න පුළුවන්. එතකොට දැන් මට 15ක් නැහැ. 5ක් තියෙනවා. සමහර කාලවට මම කරන්නේ මගේ යාළුවා කනකන් ඉඳලා යාළුවා කාලේ ඉවරම අර ඉඳුල් පිඟාන අරන් ගිහලා 5ක් දීලා අඩුවක් කිල්ල ගන්නවා. අඩුව කාලා මම සමහරක් කාලවල රාත්‍රී ගත කරපු අවස්ථා තියෙනවා. එතකොට ඒකෙදී අපිට බඩපුරෝ එතෙන්දී අපිට තිබුණේ මේ රසට කන්න ඕන කියන එක නෙමෙයි. බඩපුරෝ ගන්න ඕන කියන හැඟීම තමයි තිබුණේ අපිට. එතෙන්දී තිබුණේ. එතකොට ඊළඟ කාරණාව තමයි මම ඉස්සල්ප මතක කර අර කොහරි වැඩක් කරාම රුපියල් 100ක් 200ක් අතට එනකොට අපි කරන්නේ අතන එදාට කැන්ටිමෙන් කන්න නැතුව අන්න අර ඉඳලා හිටලා සතියකට සැරයක් හරි අර හැපි අයියා කියලා මට හැමදාම මතක් වෙනවා. හැපි අයියා කියලා අයියා කෙනෙක් හිටියා. බයික් එකේ කෑම පාර්සල් ටික අරගෙන එනවා. ඒකේ චුට්ටක් එළවලු කීපයක් දාලා මාළුවෙක් බෙදලා පාර්සල් හදලා තිනවා රුපියල් 40යි 50යි 60ට තමයි දෙන්නේ. ඉතින් ඒ කෑමයක් කෑවා කියලා ඉතින් අපිට හරි සතුටුයි. රටට අපි කෑම එකක් කාලා තිනවා. ඒත් අපි හැමදාම ඒක කරන්න බෑ. තුන් වේලෙම අපිට එහෙම කන්න බෑ. අරම කන ගම අරමත් අපි කෑවා. එතකොට ඒවා අපේ ජීවිතේ අත්දැකීම් එකතු වුණා. දැන් සමහරක් අවස්ථාවල මම කියන්න ඕනි. දැන් ලස්සන ඇඳුම් පෙළඳුම් අපිට එතකොට නෑ. එතකොට තිබුණේ නෑ. හැබැයි මම දැන් අපි යාළුවෝ ගත්තම එක රූම් එකේ අපි ඉන්නේ 6 දෙනෙක් අතර ඉන්නවා. එතකොට යාළුවාගේ ටී-ෂර්ට් එක තියෙනවා. යාළුවාගේ ෂර්ට් එක තියෙනවා. යාළුවාට දේශන තියෙන එක වෙලාවක. එතකොට සමහර වෙලාවලදී යාළුවාගේ කලිසම අපි ඇඳගෙන යන්නේ. යාළුවාගේ ෂර්ට් එක ඇඳගෙන යන්නේ. එහෙම හුවමාරු කරගත්ත සංස්කෘතියක් අපිට තිබුණා. ඒ හැමදේම අපි උත්සාහ කළේ කිසියම් කැම්පස් ජීවිතය තුළ මම හිතනවා ඊටම අල්පේජ් ජීවිතයක් අපි ගත කරේ. එතනින් උත්සාහ කළා අපි අර ඉතිරි කිරීම කියන දේ කරන්න උත්සාහ කිරීමක් මම කළා. එතනින් තමයි මම අපෝ මේ පටන් ගත්තේ ගමන. හොඳයි, හරි අපූර්ව කතාවක්. ඔබතුමාගේ කතාව නිදහසේ ගලාගෙන යන්නට අපි ඉඩහැරියා. මේ සියල්ලටම මුල උනේ ඔබතුමාගේ ආදරණීය මව්තුමිය. එනිසා එතුමිය පිළිබඳව අපි කතා බහ කළ යුතු. ඔබතුමාගේ සාර්ථකත්වයේ පිටිපස්ස ඔබතුමාගේ ඥාතීන්, ඒ වගේම අර කතාවක් කියවන අයියා නේද, කරගැට නොවෙන්න නම් හොඳට ඉගෙන ගන්න කියලා. අර කුඹුරේ කොට ඉන්නකොට. එතකොට අම්මගේ මඟ පෙන්වීම තුළ ඔබතුමා හරි අපූර්ව ගමනක් ගියා. විශේෂයෙන්ම දැන් ඔබ මේ කරුණාරත්න දියුල්ගනේ මහතා ගායනා කරන මේ ගීතය ගමට කලින් හිරු මුල්ලු තැන්ගෙට අඩිනා. ඇයි මේ ගීතය ඔබතුමා තෝරගන්නේ? විශේෂයෙන්ම අපි ගත්තම මගේ ජීවිතේ නිර්මාණය කරපු චරිත කවුද කියලා ඇහුවොත් අම්මා, තාත්තා, ඒ වගේම මගේ සහෝදරයෝ, ඒ සියලු දෙනා මාව නිර්මාණය කරා. එතකොට එතනදී අම්මා ලොකු කට්ටක් කෑවා අපේ ජීවිතේ. ලොකු කට්ටක් කෑවා. මොකද අපේ අම්මා කියලා කියන මහා අපූර්ව ගැහණියක් පරිසමතරතේම ජීවිතේ ස්වාමි පුරුෂයා වෙනුවෙන්, තමන්ගේ දරුවන් වෙනුවෙන් යම් කැපකිරීම කරන්න පුළුවන් නම් ඒක උපරිමයෙන් කරපු කාන්තාවක්. අපි දන්නවා මම ඉස්සලත් කිව්වා අපිට කණ්ඩ නැති වුණාම සමහරක් වෙලා අපි කෑවේ හුණුසල් බත්. අපි හුණුසල් බත් කෑවා. එක කාලෙක බඩිරු කනවා. තව වෙලාවක ගෙදරට කණ්ඩ නැහැ සමහරක් වෙලාවට. එතකොට තාත්තත් වෙහෙස ගන්නවා. එතකොට අයියා ලොකු අයියා මෝලක ලොකු අයියායි දෙවෙනි අයියායි මෝලක වැඩට ගිහිල්ලා වැඩ කරලා යා අරන් එනවා හුණුසල් හාල්. හුණුසල් හාල් අරගෙන ආවම අම්මා ඒ හුණුසල් හාල් එකට පොල් දාලා හුණුසල් බත් එකක් හදනවා. හුණුසල් බත් එක හදලා ලුණු මිරිසක් හදලා අපිට කන්න දෙනවා. එතකොට එයා හැම වෙලාවෙම උත්සාහ කළා ඇයට පුළුවන් පමණින් තාත්තා අයියලා උත්සාහ කරනවා පවුල ගොඩ ගන්න. එතකොට ඇය උත්සාහ කරා මේ හැමදේම තරාගෙන කළමනාකරණය කරලා අපිට දෙන්න. ඒ වගේම අම්මා දුක කියන එක අපිට තේරුම් කරා. හැබැයි ඇයට පුළුවන් පමණින් අපේ දුක නැති කරන්නත් ඇය කැපකිරීම කරා. අදටත් ඇය එහෙමයි. එතකොට ඇය බොහෝ දේවල් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයට ඕනේ දරුවෝ සමාජයේ හොඳින් ඉන්නවද කියලා බලන්න. එතකොට ඒ අම්මා අපට දුන්නු ආදරය, ඒ අම්මා අපට දුන්නු මනුස්සකම, ඒ අම්මා අපට සමාජයට ආදරය කරන්න කරපු ඉගැන්වීම සහ ජීවිතේ අර යම් පන්නරයක් ලබන්න අම්මාගෙන් චරිතයෙන් ගන්න තිබුණු දේවල්, ඒ සියල්ල එක මගේ ජීවිතේ වටිනාම එක සම්පතක් තමයි මගේ අම්මා. සහ අම්මා හැමදාම අපි සංවේදී, මගේ අම්මත් හරි සංවේදී, මමත් සංවේදී කියලා මම හිතනවා ගොඩක් වෙලාවට. ඒ ආවේ මට මගේ අම්මගෙන් ආවේ. මම අදටත් ඉඩ ලැබුණු ගමන් දුවන්නේ අම්මා තාත්තා බලන ගමට
යන්න තමයි මම පුළුවන් තරම් උත්සාහ කිරීම කරන්නේ. අම්මා කියන මගේ ජීවිතය නිර්මාණය කරපු කෙනෙක් නිසා මම හරි කැමති අර අම්මා ගැන, ගම ගැන, අම්මගේ ආදරය ගැන, ඒ අම්මගේ ශක්තිය ගැන කතා කරන ගීතයක් විදිහට කරුණාරත්න දේවුල්ගෙනේ ගායනා කරන ගමට කලින් ඉරුතැන්වල ගැටෙන වඩනාව ගීතයක් මම නිකන් හරි කැමතියි මගේ අම්මා වෙනුවෙන්. හොඳයි. ඔබතුමාගේ මේ ආදරණීය මව්තුමිය මේ වැඩසටහන අහගෙන ඇති. ඒ වගේම සියලු මව්වරුන්ට සුවහසක් මව්වරුන්ට මේ ගීතය උපහාරයක් වේවා. අපි දැන් මේ ගීතය අහමු. හොඳයි, යළිත් ඔබ ලක් FM නැගනෝදය සමග අද දවසේ අපේ මාතෘකාව සංවර්ධනාත්මක කෝණයකින් තමයි දවසේ අපි කතා බහ කරන්නේ. සංවර්ධනය සහ මාධ්‍ය භාවිතාව කියන කාරණා දවසේ අපේ සම්ප්‍රදායිකත්වය ලබා දෙන්නේ විශේෂයෙන්ම ප්‍රවීණ දේශක සරත් වනිනායක මහතා. ඒ වගේම එතුමා ලංකාවේ සුවිශේෂී ව්‍යවසායකෙක් බවට දැන් ගොඩ නැගමින් තිබෙනවා. එතුමාගේ ජීවිත කතාව තුළ හරි අපූර්ව ආචාර්යවරයෙක්, මහාචාර්යවරයෙක් එතුමාට උදව් කරලා තිබෙනවා. එතුමා ගොඩ නගලා තිනවා. ඒ තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජනසන්නිවේදන අධ්‍යනාංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසයන් මේ මොහොතේ අපි සජීවීව සම්බන්ධ කරගන්නවා. ආයුබෝවන් මහාචාර්යතුමනි. මහාචාර්යතුමනි, ඔබතුමා කවදා හරි දැකලා තිබෙනවා මොනරාගලින් ආපු මේ අපූර්ව තරුණයා කැලණිය විශ්වවිද්‍යාලයට අද වෙනකොට සුවහසක් සිසුන්ට සිය ඥානය ලබා දෙන, ඒ වගේම ව්‍යවසායක කෝණයෙන් මාධ්‍යකරණය ඉදිරිපත් කරන හරි අපූර්ව කෙනෙක්, තරුණ ව්‍යවසායකයෙක්. ඔබතුමාට මොකද හිතෙන්නේ එදා දැකපු ඒ සංකල්පය? මම හිතන්නේ ගුරුවරයෙක් විදිහට ගුරුවරයෙකුට ලබන එක ආත්මශක්තියක් තමයි තමන්ගේ ගෝලයෝ තමන්ගේ උඩින් පනින්න උත්සාහ කරන එක සහ පනින එක. ඉතින් මම ඇත්තටම සන්තෝෂ වෙනවා. මොකද මම මගේ ආචාර්ය ජීවිතයේ තුළ විශ්වවිද්‍යාලයක මම කටයුතු කරන ලබනවා. මම දහස් ගණන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වුණු කරන ලැබුවා, දැනුම් ලබා දුන්නා, දෙකීම එකතු කළා. මට ඕන වෙන්නේ අලුත් නිර්මාණශීලී අලුත් දෙයක් එකතු කරන අලුත් පරම්පරාවක්. තවදුරටත් බුද්ධිමතුන්ට වඩා ඥානවන්තයින් අපට අවශ්‍යයි. නිර්මාණය කරන්න අවශ්‍යයි, ගොඩනගන්න අවශ්‍යයි. ඉතින් ඒ අර්ථයෙන් ගත්තාම සරත් වනිනායක මට මම දකින්නේ එවැනි සන්දර්භයක වැඩිච්ච දරුවෙක් විදියට. ඔහු තමන් ලද අත්දැකීම බෙදා හදාගත විතරක් නෙවෙයි භාවිතා කරනවා. අද සමාජයේ තියෙන මූලික අවශ්‍යතාවය තමයි අලුතින් සමාජය ගොඩනගන්න, සමාජය වෙනස් කරන්න අලුතින් හිතන කණ්ඩායම්. ඉතින් මම කැමති ඔබතුමාම කිව්වා මේ තරුණ ව්‍යවසායකයෙක් කියලා. ඒ කියන්නේ අලුතෙන් යමක් නිර්මාණය කරලා රස්සාවල් උත්පාදනය කරන, සමාජයට යමක් දායාද කරන පරම්පරාවක්. ඒක කියා දෙන්නන් විතරක් නෙවෙයි. කියා දෙන්නෙකුට එහා ගිය ව්‍යවසායකයෙක් දක්වා වර්ධනය වෙච්ච දරුවෝ. මම ඒකෙන් සන්තෝෂ වෙනවා. ලංකාවේ යම් දුෂ්කරයි සිතන විකටම මොන්රාගල මම තාම දැන් හිතන්නේ මොන්රාගල දුෂ්කරයි කියලා. මොකද මේ වෙනකොට ඒ යටිතලය සහ වෙනත් භෞතික පහසුකම් වර්ධනය වෙමින් තිබෙන්නේ. ඉතින් එවැනි වටපිටාවකින් ඇති වෙලා ග්‍රාමීය ප්‍රදේශයෙන් වර්ධනය වෙලා මේ සමාජයට අලුත් යමක් එකතු කරන ක්‍රියාකාරියෙක් විදිහට සරත් වනිනායක මම දකින්නේ විශේෂී විද්‍යාලයක් විදිහට. මගේ ගෝලයක් විදිහට මම අතිශයින්ම සන්තෝෂ වෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ අලුතෙන් හිතන, ගොඩනගන, වෙනස් කරන, සමාජයට දායාද කරන විදිහට. ඒ අර්ථයෙන් ගත්තාම ඔහු අපේ සමාජයට අලුතෙන් වගේ කරන වැඩිම දරුවෙක්. මම ඔහුට සුළු ප්‍රාර්ථනා කරන්න කැමතියි. තවදුරටත් ඔහුගේ අධ්‍යක්ෂකින් සමාජයෙන් දායාද කරන්න. හොඳයි. මහාචාර්යතුමනි, දැන් මේ කියන කාරණා ටිකක් ඔබට අපි කතා බහ කළොත් අද දවසේ මාතෘකාව තමයි සංවර්ධනය සහ මාධ්‍ය භාවිතය කියන කාරණේ. දැන් අපේ සරත් මහත්මයාත් මතු කරපු කාරණේ තමයි මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ සංවර්ධන තොරතුරු කියන කාරණේ. හැබැයි වර්තමාන මාධ්‍යකරණය තුළ ගුවන්විදුලි වේවා, රූපවාහිනී වේවා, සමාජ මාධ්‍ය වේවා මේ කියන කාරණේදී මිනිස්සුන්ට නැත්නම් අපේ ශ්‍රාවක ප්‍රජාවට, ප්‍රේක්ෂකයන්ට ඍණාත්මක ආකල්පන ප්‍රමාණය වැඩි. සංවර්ධනාත්මක කෝණයෙන් මේ දේවල් නොයන්නේ. ඔබතුමාලට හිතෙන්නේ මොකද්ද මේ කියන කාරණේ සම්බන්ධයෙන්? මම හිතනවා අපේ සමාජෙම අද ජාතකත් උදාහරණයක් ලංකාවේ තීනසා ගැනීම වැඩි වෙන්න පටන් ගන්නවා. මානසික ආතතිය වැඩි වෙන්න පටන් ගන්නවා. මානසික කම්පනය වැඩි වෙන්න පටන් ගන්නවා. විනීත විනෝදාස්වාදයේ යහපත් සංගීත ප්‍රචාරය කිරීම පවා හොඳ රසාස්වාදන සහිත සමහර කතිකාවක් නිර්මාණය කිරීම බව සංවර්ධන ක්‍රියාවලියක් විදිහට මම දකිනවා. මානසික ආතතිය, මානසික වෙහෙසකාරී බව, මානසික පීඩනය වෙනුවට
මිනිසුන්ගේ සැහැල්ලු බව, විචිත්‍රත්වය, අධ්‍යාත්මික ගුණවගාව, ධෛර්යාත්මක හැඟීම් ප්‍රකාශ කරන්න. මොකද අපි පරම්පරාවල අත්‍යවශ්‍ය පොසිටිව් කියන්නේ ධෛර්යාත්මක මේ ජය ගන්නට පුළුවන් වන හැඟීම් ප්‍රකාශනයන් සංවේදනවන් කරන්න. මම හිතනවා අද විශාල භූමිකාවක් තියෙනවා සංවේදන මාධ්‍යයන්ට, සමාජ මාධ්‍යයන්ට, විද්‍යුත් මාධ්‍යයන්ට, මුද්‍රණ මාධ්‍යයන්ට සරල විනෝදාස්වාද සම්පාදනය කිරීම මගින් සැහැල්ලු මිනිසෙක්, අධ්‍යාත්මික මිනිසෙක්, ගුණවතා මිනිසෙක්, සැහැල්ලු ලෙස මිනිසාට ආදරය කරන, සබාධාවට ආදරය කරන, ජීවිතයට ආදරය කරන මිනිස් පරම්පරාවක් නිර්මාණය කර ගැනීමට අති විශාල භූමිකාවක් මාතන දෙන ප්‍රමුඛ සංවර්ධන අවස්ථාව විදිහට මම දකින්නේ මෙන්න මේක උදෙක් බෞද්ධිකමය සංවර්ධනයක් නෙවෙයි, මිනිසා ගොඩනගන්න, සබාධාම ගොඩනගන්න, ජීවිතය ගොඩනගන්න අද සංවර්ධන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරගන්න මම දකින අවශ්‍යතාවය. නමුත් මහාචාර්යතුමනි, අපි දකින ප්‍රායෝගික මාධ්‍ය ආකෘති දකිද්දී බොහෝ වෙලාවට මුදල මූලික කරගෙන මාධ්‍ය ආකෘති නිර්මාණය වෙනවා. මේ පිළිබඳව නියාමනයක් හෝ අදාළ නියාමන මණ්ඩලවලට ඔබතුමාට නොහැකිද ප්‍රතිපත්තියක් නැත්නම් විකල්ප ප්‍රතිපත්ති ඉදිරිපත් කරන හෝ ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා මේ පිළිබඳව මම හිතන්නේ සංවාද එකතු වෙන්න පුළුවන් සරත් මහත්මයාටත්. මම හිතන්නේ මේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මේ සරුත් ඉන්නහන්දා මම හොඳ අදහසක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියේදී මාධ්‍ය ප්‍රශස්ත මට්ටමින් භාවිතා වෙනවද කියලා යම් ගැටලුවක් තිබෙනවා. මම හිතන්නේ ඒකේ ලංකාවේ මාධ්‍ය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය වීම අත්‍යවශ්‍යයි. විශේෂම සංවර්ධන ප්‍රවෘත්ති වලට වැඩි ඉඩකඩක් දෙනවට වඩා විනෝදාස්වාදය හෝ වෙනත් දේශපාලනික කාරණා කෙරෙහි තමයි වැඩි නැඹුරුවක් තිබෙන්නේ. නිසා මම කාටද මේක කියන්න ඕනේ? මේක මම හිතන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒ මූලික වෙන්න ඕන මේක ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කරන්න. මම කැමතියි අපි රෝණසගේ ඒ සම්බන්ධයෙන් අදහසක් මතු කරගන්න. මම කැමති මම හිතනවා මේ වෙනකොට ලංකාව වගේ 98ක් සාක්ෂරතාවය ඉගෙන රටක ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒ වගේ ප්‍රතිපත්ති තීරණයන්, මාධ්‍යවේදීන්, මාධ්‍ය ප්‍රතිපත්තිකරුවන්, මාධ්‍ය විචාරකරුවන් මේ සියලු දෙනා එකතු වෙලා අද සමාජයේ සංවර්ධන ප්‍රමුඛතාවය මොකද? මම බෞද්ධික වචනය තමයි අතිවිශාල ප්‍රචණ්ඩතාවයක් සමාජ වර්ධනය වෙමින් තිබෙනවා. මානසික ආතතියක් වර්ධනය වෙමින් තිබෙනවා. සාහල්‍ය බව වර්ධනය වෙමින් තිබෙනවා. විශාල රේස් එකකට අපි මොම දුවන්න පටන් ගන්නවා. දරුවෝ, දෙමාපියෝ, සමාජය, වැඩිහිටියෝ මේ රේස් එකේ මිනිසා ගලවගෙන මිනිසාව සැහැල්ලුවට හිතන්න පටන් ගන්න. දැන් මේකේ දිනු රටවල් වල අනිවාර්ය රාත්‍රී කාලේ මානසික ආතතියක් ඇති වෙන රියානතුරු ගැටුම් ප්‍රචණ්ඩතා ප්‍රවෘත්ති වාර්තා කරන්නේ නැහැ. ඒකට හේතුව රාත්‍රියේ උකට හොඳ නිින්දක් දෙන්න ඕන. නිින්ද කියන එකට අත්‍යවශ්‍යයි මිනිස්සුන්ට. අපේ සමාජයේ එහෙම කරලා තාම හිතන්නේවත් නැහැ. ඕනම ප්‍රචණ්ඩතාවයක්, ඕනම ගැටුමක්, ඕනම රියානතුරක් අමුමේ මහරෑ වුණා කියන රෑ එළියටකන් අපි මිනිස්සු පාර දිහා බලන් ඉන්නවා. මේක කල්පනා කරනවා. ඊළඟට මේ ආතතියෙන් උදෑසන යනකොට ගැටුම් ඇති වෙන්න පුළුවන්. ප්‍රචණ්ඩතාවය නැති. ඉතින් මම මේ කාරණා ගැන මුලින් සමාජ මනෝවිද්‍යාත්මක විදියට විශ්ලේෂණය කරන්න හිතන්න අද අලුතෙන් හිතන්න මොකද ලෝකෙ දියුණු රටවල් හිතන ආකාරයට අපි අපේ මාධ්‍ය දිහා බලන්න ඕන. උදේක රේටිං දියුණු කර ගැනීම, එහෙම නැත්නම් මාකටිං වර්ධනය කර ගැනීම, එහෙම නැත්නම් ඊට වඩා සමාජමය වගකීමක් දරා ගන්න ඕනද කියන කාරණේ අද අපි ඉස්සරහා තියෙන ප්‍රධාන සංවර්ධන මාධ්‍ය අවස්ථාවක විදිහට මම දකිනවා. අනිවාර්යයෙන්ම මහාචාර්යතුමනි, මේක තමයි තියෙන ප්‍රශ්නේ. දැන් සංවර්ධනාත්මක කෝණයෙන් කතා කළොත් ඔය කියපු රේටින්ස් නැත්නම් මේ දේවල් පිළිබඳව හිතන්න බැරි වෙලා තියෙනවා, විශේෂයෙන්ම මාධ්‍ය අවකාශයන්ට. හැබැයි නැගනෝදේ වැඩසටහන තුළදී පුරා හෝරා 2කට ආසන්න කාලයක් ව්‍යවසායකයෙක් හෝ අදාළ ශ්‍රේෂ්ඨයේ ජයග්‍රාහී කෙනෙක් අපි කැඳවාගෙන ඇවිල්ලා එතුමාගේ අත්දැකීම සංවේදනය කරන්න උත්සාහ කරනවා, යම් සංවාදයක් සක්‍රිය කරන්න උත්සාහ කරනවා මේ සංවර්ධනාත්මක කෝණයෙන්. සරත් මහත්මයාට දවසේ ලබන්නේ ඒ අරෙවුමයි. ඔබතුමාට අවස්ථාව තියෙනවා? ඔව්. මේ රෝණ සරුත් සම්බන්ධ වෙලා ඉන්න හන්දා. සර් අපි පොඩක් මෙතෙන්දී සමාජයට චුට්ටක් පණිවිඩයක් දෙන්න පුළුවන් නම් අපේ ලංකාවේ ග්‍රාමීය මට්ටමින්, ඒ කියන්නේ විශේෂයෙන් අපි දන්නවා සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශය කෙරෙහි ලෝකයේ අවධානය යොමු කරලා තිබෙනවා. මම හිතන්නේ ඉතා වටිනවා රෝණ ලක්ෂ්මන් සර්ගෙන් ගන්න පුළුවන් නම් ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලියේදී නැත්නම් ප්‍රජා සංවර්ධන ක්‍රියාවලියේදී මොන වගේ සංනිවේදන ආකෘතීන්, මොන වගේ සංනිවේදන රාමූන් මේ අපේ සමාජයට යෝජනා කරන්න පුළුවන්ද කියන එක පොඩ්ඩක් අදහසක් ගන්න. මහාචාර්යතුමනි, දැන් මෙතුමා යෝජනා කරනවා විටක සංවර්ධන සංනිවේදන නිරධාරියෙක් ගම් මට්ටමින් පත් කරන්න කියලා. මොකද
සුවහසක් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ දේවල් පිළිබඳව පරයා යමින් අර කියපු ඔබතුමා මත කරපු ඍණාත්මක ආකල්ප තමයි සමාජ මාධ්‍ය සහ අනිකුත් ජාතික මාධ්‍ය තුල ප්‍රචාරය වෙන්නේ. හැබැයි මේ සංවර්ධන සංනිවේදන රජයේ නිලධාරියෙක් පත් කරොත් මේ හරහා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඔස්සේ හෝ යම් කාලයක ධනාත්මක ආකල්පයක් වර්ධනය වෙන්න පුළුවන්. ඔබතුමාගේ අදහස? ඇත්තටම මම නම් ඒකකට වෙන්නේ නෑ. දැන් අපිට ගමට වැඩ කරන්න මිනිස්සු මන්ත්‍රීවරු දේශපාලන පරිපාලන නිලධාරීන් 18 දෙනෙක් තුන්නේ සමග විවාදයක් තියෙන්නේ. වගා කරන්න, ළමයි බලන්න, කාන්තාව බලන්න, අපරාධ බලන්න, සමාජ සේවා කටයුතු බලන්න, කලපාලන බෝකු බලන්න, ග්‍රහකගේ සියලු ක්ෂේත්‍රවලට නිලධාරීන් ඉන්නවා. තවත් නිලධාරියෙක් මේක අතර දාන්න ඕනේ. සංවර්ධනය කියන්නේ මේ හැම එකම සංවර්ධනය. වඩා යහපත් හිතකර වර්ධනය සංවර්ධනය. සෑම ක්ෂේත්‍රයකම නිලධාරීන් වැඩි වෙන්න තව ගැටුම් ඇති වෙනවා, ප්‍රචණ්ඩතාවයන් වැඩි වෙනවා, තව සමාජ අසහනය වැඩි වෙනවා, ආර්ථික අර්බුදයක් ඇති වෙනවා. මම පෞද්ගලිකව නම් හිතන්නේ නෑ තවදුරටත් නිලධාරීන් පත් කරන එක මේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා. මේ ඉන්න නිලධාරීන් කරන්නේ සංවර්ධන ක්‍රියාවලියක් නේ. අපේ අපරාධ අඩු කරන්න ඕනේ කියලා පොලිස් නිලධාරියා කරන්නේ සංවර්ධන ක්‍රියාවලියක්. රටේ සමාජ වැඩිහිටියන් පරා ගැනීම සහ සමාජ සංවර්ධනය කරන සංවර්ධන ක්‍රියාවලියක්. ළමයින් පිළිබඳව නිලධාරියා කරන්නේ ළමා කටයුතු පිළිබඳ සංවර්ධනය, කාන්තා සුරැකීම, කාන්තා වර්ධනය, මේ ඔයගලන් නිලධාරීන් ඕන තැන. මම පෞද්ගලිකව හිතනවා තව නිලධාරියෙක් ඕනේ නැහැ. දැන් හොඳටම ඇති භෞතික වශයෙන් සංවර්ධනය කරනවා. මිනිසා ආධ්‍යාත්මිකව සංවර්ධනය කරන්න. අපේ සමාජයේ පන්සල් තියෙනවා, ආගමික ආයතන තියෙනවා, පාසල තියෙනවා. මේ සියල්ල තිබියදී අතිවිශාල සමාජ දිලදැකීමක්. මිනිසුන් විවේක විනෝදාස්වාදී නැහැ. නිරීක්ෂණය කරලා බලන්න ලංකාවේ තියෙන විවිධ සිනමා ශාලා වැහිගෙන යනවා, නාට්‍ය ශාලා වැහිගෙන යනවා. විවේක විනෝදාස්වාදී තියෙන කොහොමද පහළ මිනිස්සුන්ට විනෝද වෙන්න පුළුවන් තැනක් තියෙනවද? අපේ රටේ පැරණි ගමේ තිබුණු සොකරි නාටකම්, ජනනාට්‍ය වේගයෙන් මහාචාර්යතුමනි මේ සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අලුතෙන් හිතන පරම්පරාවක් අවශ්‍යයි. මම හිතනවා මේ අලුත් දැනුම එකතු කරගෙන අලුත් විදියට සමාජයේ හිතන්න පුළුවන් වුණොත් විතරයි අපේ සමාජය සංවර්ධනශීලී සමාජයක් බවට පත් වෙන්න පුළුවන් කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම. ඔව් මහාචාර්යතුමනි අවසාන වශයෙන් මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග විදියට ඔබතුමාගේ යෝජනා විදියට ජනමාධ්‍ය අමාත්‍යාංශය අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශ ලේකම්වරයාට ඔබතුමාට පුළුවන් ද මේ සම්බන්ධයෙන් ජනතාවට සංනිවේදනය කරන්න මාධ්‍යනේ මේ පිළිබඳව වැඩපිළිවෙලක් අවශ්‍ය වෙන්නේ නේද? හිතන්නේ නෑ දේශපාලකයන්ට මේ කාරණාවට මැදිහත් වෙන්න පුළුවන් කියලා. අපි සමාජ සංවාදයක් නිර්මාණය කරන්න ඕනේ. සමාජ සංවාදයේ බලපෑම දේශපාලකයන්ට සහ ප්‍රතිපත්තියකට එන්න ඕනේ. එහෙම නැතුව අපි ඔකට කියලා කියන එකේ තේරුමක් නැහැ. ඕනම අමාත්‍යාංශයක ඇමතිවරයෙක් හරි දේශපාලකයෙකුට හරි දැනෙන්න පුළුවන් තරම් වන සමාජ සංවාදයක් නැතබුණා කියලා කරනවා වගේ සමාජ සංවාදයක් කතිකාවක් නිර්මාණය කරනවා. ඔව් අන්නේ කියන කාරණේ තමයි මහාචාර්යතුමනි අපිත් ඔබතුමාගෙන් ඔය අපි ඔබතුමාගෙන් ප්‍රශ්න කරන්නේ ඊටාම ගෞරවනීය විදියට ඔය කවුද ඔක ආරම්භ කරන්නේ කොතනින්ද කොහොමද මුල පුරන්නේ කියන කාරණේ ඔබතුමාට හිතෙන්නේ කොහොමද? දැන් මම හිතන්නේ ඔබතුමාලා පටන් ගන්න මේ සංවාදය මාධ්‍ය වලින් පටන් ගන්න අද සමාජයේ සංවාදයේ සමාජයක් අපි බලන්නේ ජීවිතය ගැන වැඩි වෙනවා නම් ප්‍රචණ්ඩතාව වැඩි වෙනවා නම් දුප්පත්කම සංඛ්‍යාත්මක වශයෙන් වැඩි වෙනවා නම් ආර්ථික අසුචිකරතාවය වැඩි වෙනවා නම් ළමයින් මරලා තමනුත් මේ සමාජයක් දක්වා සමාජයේ පෞල් සම්බන්ධතා බිඳවන්න පටන් ගන්නවා. මෙවැනි වටපිටාවක අපි කළ යුත්තේ කුමක්ද? මෙන්න මේ කතිකාව නිර්මාණය කරන්න වෙයි. සමාජාත විද්‍යාසන ඉවක් වවක් නැතුව හැම තැනකම පන්සල් පල්ලි කෝවිල හැම එකෙම ඊතිකා යාතිකා පිළිත් පින්කම් ඔක්කොම තියෙනවා. රට පුරාම අපරාධ පිළිබඳ කතිකාවක්. රට පුරාම ප්‍රචණ්ඩතාව පිළිබඳ කතිකාවක්. රට පුරාම මානසික ආතතිය පිළිබඳ කතිකාවක්. අපි මේ සියල්ලට පුළුවන් වෙලා තියෙනවද මේකට උත්තර ගන්න? මම හිතනවා අපි නැවත අලුත් සංගායනාවකට ප්‍රවේශ වෙන්න කාලය විල තියෙනවා කියලා මම හිතනවා. අනිවාර්යෙන්ම මහාචාර්යතුමනි ඔබතුමා හොඳ යෝජනාවක් අපිට ඉදිරිපත් කළා. අපි වසරක් තිස්සේ නැගනෝදේ වැඩසටහන මේ ආකාරයට බොහොම සක්‍රීයව ක්‍රියාත්මක කළා. ඔබතුමාගේ අදහස අපි ආරම්භ කරන්න සූදානම්. ඔබතුමාට හැකියාවක් තිබෙනවා නම් ලබන සතියේ සෙනසුරාදා ඔබතුමාට අපි විවෘතව ආරාධනා කර සිටිනවා නැගනෝදේ වැඩසටහන සජීවී වැඩසටහනකට පැමිණෙන්න. ඔබතුමාට හැකියාවක් තිබේද? ඔබතුමාගේ ඉඩහසල තිබෙනවා නම් ලබන සතියේ සෙනසුරාදා අපි මේ පිළිබඳව කතිකාව හරි අපේ පිළිබඳව කතා බහ කරමු ඉදිරියේදී. අපි ඔබතුමාට ආරාධනා කර සිටිනවා සහ බොහොමත්ම ස්තුතියි අද දවසේ ඔබතුමාගේ සජීවී දායකත්වය ලබා දීම ගැන. හොඳයි අපි සම්බන්ධ කරගත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසයන්. සරත් මහත්මයා අපූර්ව යෝජනාවකුත් අපිටම දැන් අපේ අතටම ආවා.
ඉතින් අපි සූදානම් මේ අභියෝගයේ ඒ අභියෝගයත් බාර ගන්න. දැන් අපි මුදල්මය අතින් හෝ ආර්ථිකමය අතින් නැගනෝදය හරහා සංවර්ධනාත්මක කෝණයෙන් කතා කරනකොට ලංකාවේ විද්වතුන් ඒක අපටම බාර දෙනවා. හොඳයි අපි ඒ අභියෝගේ බාර ගන්න අපි සූදානම්. ලබන සතිය හෝ ඊළඟ සතිය එතුමා සජීවී සංවාදයකට අපි ආරාධනා කර සිටිනවා. ඔබතුමාටත් යලිත් එන්න පුළුවන්. සහ ඒ පිළිබඳව අපි කතිකාවතක් ආරම්භ කරමු. මොකද හිතෙන්නේ? මම හිතන්නේ මහාචාර්ය රෝණ ලක්ෂ්මන් පියදාසර හොඳ තැනකට ආවා. ඒ කියන්නේ දැන් ඔබ ප්‍රශ්නයක් ඇහුවා කවුද මේක පටන් ගන්න ඕනේ? මේ සංවර්ධන සම්නිවේම කියන්නේ සංවර්ධන ක්‍රියාවලියේදී මේකේ රෝණ සර් මතු කළා හොඳ සමාජ සංවාදයක් නිර්මාණය කරන්න ඕනේ කියලා. සංවර්ධනය ගැන හොඳ සංවාදයක් මතු කරන්න ඕනේ. එතකොට මේක ආණ්ඩුවේ පාර්ශවයටම තනුව කරන්න බැරි නම් කවුද මේක කරන්න ඕනේ කියලා ඔබ ප්‍රශ්නයක් ඇහුවා. ඉතින් ඔබ රෝණ සර් මතු කළේ නම් ඒක ඔබ පටන් ගන්න කියලා. ඔබ කියන්නේ මාධ්‍ය පටන් ගන්න ඕන කියන එක තමයි මේ කිව්වේ. දැන් අපි අරමුණත් මේක තමයි. දැන් අපි මේ කියන්නේ. එතකොට රටක සංවර්ධන ක්‍රියාවලියේදී. එතකොට අපි දන්න සංවර්ධනය කියලා කියන්නේ මේක රටේ ආර්ථික වර්ධනය මත රෝණ සරුත් එක මතු කළා. ආර්ථිකයේ ඇතිවන වර්ධනය විතරක් නොවන බව කිව්වා. භෞතික සම්පත්වල ඇතිවන වර්ධනය නොවන බව එතුමා කිව්වා. එතකොට එතුමා විශේෂයෙන් මත කළා මේ ආධ්‍යාත්මික සංවර්ධනය කියන එක. දැන් අපි අපේ සමාජය ගත්තම දවසකට පත්‍රයක් ගන්නකෝ. දවසකට පත්‍රයක් ගත්තම පත්‍රයේ ස්ත්‍රී දූෂණ කීයක් වාර්තා කරලා තියෙනවද? ළමා අපචාර ක්‍රියාවක් වාර්තා කරලා තියෙනවද? ප්‍රචණ්ඩ ක්‍රියා කීයක් වාර්තා කරලා තියෙනවද? ඕපාදූප කීයක් වාර්තා කරලා? උදාහරණයක් අපි ගිය වර වැඩසටහනේ මේ පිළිබඳ අනාවරණය කළා. අතර මේ දේවල් යලි යලි කිය යුතුත් නැහැ. දැන් එතුමාත් ආචාර්යවරයෙක්, ඔබතුමාත් ආචාර්යවරයෙක් දරුවන්ට යම් උපදෙසක් ලබා දුන්නාපුවම ලැබුණු දේ මතකනේ. ඒ කියන්නේ දැන් අපිට පේන දේ දැන් මේ ගුරුවරයා කියන්නේ මේ සමාජයේ මඟ පෙන්වන කෙනා. ගුරුවරයා කියන මේ ගුරු භූමිකා. ඒතකොට සමාජයේ කෝල මේ තරුණ පරම්පරාව තුළ ඉවසීම කියන එක ප්‍රගුණ වෙලාද? එතකොට වැඩිහිටියෙක් උපදෙසක් දෙනකොට ඒක දරා ගන්න, ඒක අහන්න, ඒක ආදර්ශයට ගන්න තරම් මානසික නෑ. මේක විශේෂයෙන්ම අද තාක්ෂණික ශිෂ්ටාචාරයේ දරුවෝ කියලා අපි මේ කියන්නේ. ඒතකොට මේ තාක්ෂණයත් තුළ ජීවත් වෙන දරුවන්ට මේ ගුණ ධර්ම කියන්නේ මොනවද? යහපත් දේ කියන්නේ මොනවද? මේ අන්නෝන්‍ය සම්බන්ධය කියන්නේ මොකක්ද? වැඩිහිටි ගෞරවය කියන්නේ මොකක්ද? ජීවිතය කියන්නේ මොකක්ද කියලා මේ නවමාධ්‍ය තුළ ටිකක් කතා කරනවා අඩුයි. ඒකද යාන්ත්‍රීකරණය වෙච්ච මිනිස්සු, කෘත්‍රිම මිනිස්සු නිර්මාණය කරමින් ඉන්නවා. එතකොට යම් දරුවගේ යහපත සඳහා උපදෙසක් දෙනකොට ඒකට ප්‍රතිචාරය හෙල්මට් පාර දක්වාද මේක වර්ධනය වෙලා ඉස්සරහට අවිලා තිබෙනවා. මේකෙන් පේන්නේ අපේ රටේ අධ්‍යාත්මික වශයෙන් අපි කොච්චර පිරීමක ඉනවද කියලා. මේ අධ්‍යාත්මික පිරීම කොච්චරක්ද කියන තත්ත්වය අපිට පේන්න පටන් ගන්නවා. ඒ නිසා මම කියන්න ගත්තේ ඒතකොට පත්තරයක ස්ත්‍රී දූෂණ වලට, ළමා අපචාර වලට, ඕපාදූප වලට ඊට වෙන් කරාට සංවර්ධන ප්‍රවෘත්ති සඳහා කොච්චර ඉඩක් තියෙනවද? එහෙනම් ඒක මාධ්‍ය විසින් පටන් ගත යුතු දෙයක්. අනිවාර්යයෙන්ම. ආචාර්යවරුන් ගැන කතා කරපු නිසා, ගුරුතුමා ගැන කතා කරපු නිසාම ඔබතුමා ඊළඟට තෝරගෙන තියෙන ගීතයත් ඊට හරියට ගැලපෙන ගීතයක් මේ සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන ගීතය. අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ. මේ ගීතය ඔබතුමාට ඇයි තෝරගන්න හිතුනේ මේ පැන මඩ කඩිති වැව් තාවුළු වැහි කාලේ? විශේෂයෙන්ම අපි මගේ අම්මා තාත්තා මගේ සහෝදරයෝ ගැන මම කතා කරා. එතකොට මාව තීරණාත්මක තැනකට ගෙනාවේ මගේ ගුරුවරු. මගේ හදවතේ හැමදාම ඒ ගුරුවරයා කියන දේ මම දේවත්වයෙන් සලකනවා. අපිට ගුරුවරයා නිවැරදි දේ දුන්නේ නැත්නම් අද අපේ ජීවිතය ආලෝකමත් කරගන්න අවස්ථාවක් නැහැ. මාව මෙතෙන්ට ගේන්න දායකත්වය දක්වපු සියලු ගුරුවරුන්ට ආශිර්වාදයක් වෙන්න ඕන. එතකොට අපි ඒ තුලින් ඒ ගුරු භූමිකාව අපි උඩට ආවම, ඒ කියන්නේ අපිට උඩට එන්න ඉනිමගක් බවට පත් කරලා ඒකට අපි පහර දීලා ඉනිමග පෙළලා දාන්න හොඳ නැහැ. අපි ඒක රකින්න ඕන. ඒකට තමයි මේ අවධානය යොමු කරන්නේ. ඒක හොඳ පදයකුත් තියෙනවා. මේ සාමාමර විකුණති බස් පොලේ කජු අවසානට වේවැල වටා එකිමිද දඬුවමක් පැතු ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවානේ. ඔව්. වර්තමානයේ කියවෙනවා. අනිවාර්යයෙන්ම. ඒ නිසා මේක තමයි මේ දෙන්නේ. අපි දෙන දේ තමයි වැදගත් වෙන්නේ පුද්ගල නිර්මාණය කරන්න. ගුරු භූමිකාවත් ඒක නොතේරුම් තැනත් තියෙන ගැටුම මේ ගීත නිර්මාණය තුළ මතු කරනවා. ඒක ආදර්ශවත් ගීතයක් කියලා මම දකිනවා. හොඳයි. දැන් අපි හැම ගීතය. ඔබ යළිත් ලක් FM නැගනෝදය සමඟ අපි දෙවන හෝරාවට ලඟුණා. අයිබෝන් සරත් මහත්මයා. දෙවන හෝරාව.
ඉතින් අපි අපූරු සංවාදයක් පසුගිය පැයේදී ඉදිරිපත් කළා ඔබතුමාගේ අත්දැකීම. ඒ වගේම මහාචාර්ය රෝහණ ලක්ෂ්මණ පියදාස මැතිතුන් හරි අපූරු සංවාදයක් ගොඩනැගුවා. මොකද මේ සංවර්ධනය කියන කාරණේදී භෞතික සංවර්ධනය විතරක් හරියන්නේ නැහැ. එතුමා මේ සඳහන් කරන්නේ තිරසර සංවර්ධනය සහ අධ්‍යාත්මික සංවර්ධනය විශේෂයෙන් මේ දේවල් වඩා වර්ධනය විය යුතුය කියන කාරණේ දැන් එතුමත් චෝදනා කරන්නේ මාධ්‍යයටම වගේ යයි මට නම් හැඟෙන්නේ. හැබැයි ලක් FM නාලිකාව මේ ආකාරයට විවිධ මාධ්‍ය ආකෘති ඉදිරිපත් කරමින් ජනතාවගේ සංස්කෘතිය අධ්‍යාත්මික ගුණවගාව වර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා වසර 14ක් 15ක් තිස්සේ. අද මාතෘකාව සංවර්ධනය හා මාධ්‍ය භාවිතය. මේ මාතෘකාව පිළිබඳව ඔබතුමා දැන් කරුණු සඳහන් කළා. ඇත්තටම සංවර්ධන කාර්යයේදී මාධ්‍ය කරුවෙක් විදිහටත් මාධ්‍ය විෂය උගන්වන ගුරුවරයෙක් විදිහටත් ඔබතුමාට තව කියන්න බොහෝ දෑ ඇති එතැන් සිට. මම හිතන්නේ අපි ප්‍රධාන කාරණාව ශ්‍රී ලංකාව වගේ රටක සංවර්ධන ක්‍රියාවලියේදී මාධ්‍යයේ භූමිකාව නිවැරදි පරිදි අපේ මාධ්‍ය තේරුම් අරගෙන තියෙනවද කියලා පොඩි ගැටලුවක් අපිට තිබෙනවා. මොකද පැහැදිලිවම ලෝකයේ වෙනත් රටවල් විශේෂම 1950 වගේ දශක වෙනකොට ලෝකයේ බොහෝ රටවල් පෙන්වා දුන්න රටක ජාතික සංවර්ධනය අත්පත් කරගන්නකොට ජනමාධ්‍යන්ට ලොකු භූමිකාවක් තියෙනවා කියලා. ඒක 1970 80 වගේ කාලෙ වුණා සංවර්ධනය සඳහා sannivedanaya කියන සංකල්පයක් දක්වා එක ක්‍රමානුකූලව වර්ධනයලා ආවා. ඒතර කොහොම නමුත් දැන් අපේ රටවල් පවා මේ ජනමාධ්‍ය භූමිකාවට එන්නේ ඇත්තම සංවර්ධන අරමුණු පෙරදරි කරගෙන. දැන් උදාහරණයක් විදිහට ජපානය ලංකාවට රූපවාහිනිය දෙන්නෙම අධ්‍යාපනය නගා සිටුවීම සඳහා. රූපවාහිනිය දුන්නේ මූලික වශයෙන්ම දෙන එක අරමුණක් තමයි ලංකාවේ අධ්‍යාපනය. 70 දශකයේදී. ඒකට ඒක යෝජනාවම තිබෙනවා. ඒකට මේක අධ්‍යාපනික වැඩසටහන් බහුතරය වෙන්න ඕන. අනිකුත් වැඩසටහන් නැති ඒවා. ඒකට ඒක හරියට කළොත් තවත් සම්පත් දෙන්න තමයි අපි එකඟතාවයේ තිබුණේ. හැබැයි ඔය කියන කාරණේදී තවත් අවාසනාවන්ත දෙයක් තියෙනවා. දැන් 1980 ගණන් වල තමයි මගේ මතකයේ නිවැරදි නම් එක්තරා සංගමයක නැත්නම් මේ සමුළුවකින් කියන්නේ අර පෙර පාසලේ ඉඳන් වැඩිහිටියා දක්වාම මාධ්‍ය අනිවාර්යයෙන්ම ඉගන්වන්න ඕන කියන කාරණේ ඉගැන්වීම් කාර්යය කරන්න කියලා. හැබැයි අපේ රටේ මෙච්චර කල් කියලත් 2006 දී වගේ මම හිතන්නේ සාමාන්‍ය පෙළට මේ මාධ්‍ය විෂය ඇතුළත් කරා. පැහැදිලිවම ඒක ලොකු ලංකාවේ ලොකු රෙක්ටකයක් අඩු අශ්වයා ගිහිලා ඉවරයි. දැන් මේ හේතුව හෙල්මට් පහරවල් එනවා කියන එක සාමාන්‍ය දෙයක්. ඒ දරුවන්ට බැලලා වැඩක් නැහැ කිව්වොත් ඔබතුමා නිවැරදිද? කාරණාව වෙන්නේ දැන් මේකෙදී ලංකාවේ sannivedanaya කියන විෂය මෑතක් වෙනතුරුම මේක හදාරන්න අවස්ථාව දෙන විශ්වවිද්‍යාල පද්ධතිය තුල විතරයි. එතකොට අපි දන්න උසස් පෙළ කරන කට්ටිය ළමයිගෙන් 4%-5% විශ්වවිද්‍යාලයට ආවම ඒකෙනුත් ඉතාම සීමිත පිරිසක් තමයි මේ විෂය ගැන විෂය අධ්‍යාපනය ලබන්නේ. සංවේදනය කියන විෂය ගැන. ඒතර මේ මෑත භාගයේ තමයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරුම් ගත්තා මේ විෂය පාසල් පද්ධතියේ එන්න ඕන විෂයක්. ළමයිගේ සංවේදන කුසලතාවය දුර්වලයි. රටේ. ඒ සංවේදන කුසලතාවය හදන්න ඕන. ඒ නිසා තමයි අධ්‍යාපන අමාත්‍යාංශය දේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා වර්තමානයේ වන විට ඕන පාසල් පද්ධතියට මේ විෂය ඇවිල්ලා තිබුණා. ඒ තාමනේ ලංකාවේ සෑම පාසලකම මේ විෂය ගණන්නේ නැහැ තාමත්. ඒ වගේම නමුත් ජනප්‍රිය විෂයක් බවට පත් වෙලා තිබෙනා මිසක් යලිත් අපිට පෙනී යනවා කිසියම් ගුණාත්මක බවක් ඒකේ ඉගෙනීම් රටාව තුළ නැති විෂය නිර්දේශයන් තුළ අධීක්ෂණය කරද්දීත් අපිට එහෙම දෙයක් තියෙන වගේ චෝදනාවක් එනවා හතර වටින්. ඒ කියන්නේ මේ අපි තේරුම් ගත යුතු කාරණාව පොතේ කරුණු පමණයි. ඒක තමයි කියන්න උත්සාහ කළා. අපි මේක න්‍යායාත්මක පදනම විතරක්. අපි කියමු කරමාද සාක්ෂරතාවය කියන කාරණේ. ඒ උදාහරණයක් විදිහට සාක්ෂරතාවය. දැන් අපි හදන්න ඕන කුසලතාවේනේ. දැන් අපි ගත්තාන් පස්සේ යම් කිසි වර්තමානයේ මාධ්‍ය අපි විශාල ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. මේ මාධ්‍ය විශාල ප්‍රමාණයක් තිබීම තුළ විවිධ වැඩසටහන් ආකෘති ගොඩක් අපිට ගේනවා. රේඩියෝ ගොඩක් තියෙනවා, පුවත්පත් ආයතන ගොඩක් තියෙනවා, ඊපස්සේ ඒ වගේ රූපවාහිනී ආයතන ගොඩක් තියෙනවා. ඒතකොට ලොකු වැඩසටහන් ගොන්නක් දැන් සමාජයට දෙනවා. මේ දීම තුළ අපි මේ මාධ්‍ය සංදේශය ගැඹුරින් කියවන්න තියෙන ඥාණය අපිට තියෙනවද? මාධ්‍ය සංදේශයක උඩු පෙළ සහ යටි පෙළ තේරුම් ගන්න සමත් අර බුද්ධිය අපේ සමාජය තුළ ව්‍යාප්ත වෙලා තිනවා. එහෙනම් මාධ්‍ය සාක්ෂරතාවය කියලා අපි සාමාන්‍යයෙන් අදහස් කරන්නේ මාධ්‍යයෙන් දෙන දේ ගැඹුරින් කියවන්න තියෙන ඥාණය, හැකියාව, කුසලතාවය. එතකොට අපි පොතපතේ
තුළින් දැනුමක් දුන්නට වැඩක් නෑ. ඒ කුසලතාවය ප්‍රගුණ කරන්න. දැන් ලෝකේ වෙනත් රටවල් වල පාසල් පද්ධති පොඩි පන්තිවල ඉඳලා මේ මාධ්‍ය කියන දේ, මාධ්‍ය හැසිරීම කියන දේ, මාධ්‍ය තේරුම් ගන්නවා කියන දේ උගන්වනවා. ඒතර අපේ මේක ඉන්නේ මේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂයක් විතර එනවා. හැබැයි මම යෝජනා කරන්නේ දැන් ඔබ හිතන්න කල්පනා කරන්න අඩුම තරමින් පහේ පන්තියේ වගේ හරි ඉඳලා මේ මාධ්‍ය කියන පැත්තක් හැම විෂය ධාරාවක් කියන හැම ශාස්ත්‍රයකම අපේ පාසල් පද්ධතිය තුල මාධ්‍ය තේරුම් ගන්න කොහොමද කියලා අපිට මාධ්‍ය භාවිතා කරන්නේ කොහොමද අපි විග්‍රහ කරන අපි විචාරශීලීත්වය කොහොමද ගොඩනගා ගන්න කියලා උගන්වන්න පුළුවන් නම් අපිට මේ මාධ්‍ය මගින් අපේ සමාජයට කළ තියෙන බලපෑම අඩු කරගන්න පුළුවන්කම තිබෙනවා. තාමත් අපේ සමාජයේ කීයෙන් කී දෙනාටද පුළුවන් මාධ්‍ය සංදේශයක උඩු පෙළ සහ යටි පෙළ මොකක්ද මේ දෙක අන්තර් සම්බන්ධ වෙන්නේ කොහොමද? මේවා අපේ චර්යාවට බලපාන්නේ කොහොමද? අපේ මේවා සිතුම් පැතුම් වලට බලපාන්නේ කොහොමද? තාම තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණය අඩුයි. ලංකාව වගේ රටක සාක්ෂරතාවය ඉහළ මට්ටමක 99% දක්වා වගේ කාලයකට ඇවිල්ලා තියෙනවා. නමුත් මේ මාධ්‍ය හැසිරීම හෝ මාධ්‍ය අපිට බලපාන්නේ කොහොමද? ඒක අපි තේරුම් ගන්නේ කොහොමද කියලා ප්‍රායෝගික කුසලතාවය අපි තුල තියෙනවා. ඒතකොට ඒවා අවශ්‍යයි සමාජයට. ඒතකොට එහෙම නැතුව අර මාධ්‍ය මගින් කරපු බලපෑම තමයි හෙල්මට් පාර. ඒ කියන්නේ අපි තුල හැදුවා යම් මානසිකත්වයක් නිර්මාණය කරලා තිබෙනවා. හැබැයි යථාර්ථයේ තේරුම් ගන්න, විග්‍රහ කරන්න, විචාරශීලීත්වය කියන දේ, අධ්‍යාත්මික ගුණ වගාව කියන දේ මාධ්‍ය මගින් අපි ඒ කුසලතාවය අපි තුල නිර්මාණය කරලා නැහැ. ඒ නිසා තමයි සමාජයේ පෙරලාර පහර දීම් සිද්ධ වෙන්නේ. මේක ලොකු අඩුවක් අපේ සමාජයේ. අනිවාර්යයෙන්ම දැන් ඔබතුමා ඔය මතු කරන කාරණේ යලිත් චෝදනා වෙන්නේ මාධ්‍ය ආයතන වලට නම් මොකද්ද කරන්න කියන කාරණේ ප්‍රශ්නයක් සහ මේ කියන කාරණේ මාධ්‍ය ආයතන හෝ මාධ්‍ය වේදින් පිළිබඳව නිසි ක්‍රමවේදයක් නැත්නම් ජාතික ප්‍රතිපත්තියක් හෝ මේ දේවල් පිළිබඳව නැත්නම් නියාමන මණ්ඩලයක් මේ පිළිබඳව කතිකාවතක් ඇති වේ යුතුයි. අර මහාචාර්යතුමා රෝහණ ලක්ෂ්මණ පියදාස මෙතුමා මතු කරපු කාරණේම තමයි මේකට වැදගත් වෙන්නේ. මොකද දැන් හෝ මේ හෙට අනිද්දා හෝ නැත්නම් මේ අවුරුද්ද තුල හෝ මේක ආරම්භනවා නම් තවත් ඊටාම කෙටි කාලයක් තුල අපිට මේක සංවර්ධන ඉලක්ක කරා ගමන් කරන්න පුළුවන්. හැබැයි අපිට පේන්නේ නැහැ කිසිදු මාධ්‍ය ආයතනයක් හෝ නැත්නම් මාධ්‍යවේදියෙක් මේ පිළිබඳව අවධානය යොමු කිරීමට හැකියාවක් තියෙනවද නැද්ද කියන කාරණේ පේන්නේ නැහැ කියනට වඩා ඒක සංවාදයට ලක් කළ යුතු කාරණයක්. මේකට කවුද වග කියන්න ඕන කියන කාරණේ අපි මහාචාර්යතුමාටත් මතු කරා. කොතනින්ද පටන් ගන්න ඕන කියන කාරණේ ඔබතුමාට අවස්ථාව. මූලික වශයෙන් අපි අද ලංකාවේ මාධ්‍ය භාවිතාව දිහා බලනකොට අපිට පේන තැනක් තමයි විල මේ අපි එතන තියෙන ප්‍රශ්නේ සරත් මහත්මයා මාධ්‍ය නිදහස කියන ප්‍රශ්නෙත් එක්ක යලිත් ප්‍රශ්නයක් එන්න පුළුවන් නේ. මෙහෙමයි මාධ්‍ය නිදහස පිළිබඳ යම් ගැටලුත් අපේ ලංකාවේ තියෙනවා. ඒ කියන්නේ මාධ්‍යවල ඉන්න මාධ්‍යවේදීන්ට නිර්භයව අපක්ෂපාතීව වැඩ කරන්න පුළුවන්ද? Tamanගේ ස්වාධීනත්වය රැකගෙන මේක තමයි රටට ඉල්ලන්නේ මෙන්න මේ වගේ වැඩසටහන් කියලා එතන ඉඳගෙන වැඩසටහන් ඉදිරිපත් කරන නිදහසක් තියෙනවද කියලා පොඩි ප්‍රශ්නයක් අපේ ලංකාවේ තියෙනවා. මොකද ආණ්ඩුවේ මාධ්‍ය ආයතන තියෙනවා. ආණ්ඩුවේ මාධ්‍ය ආයතන වලට අවශ්‍ය වෙන්නේ රටේ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට වඩා බලය ආරක්ෂා කර ගැනීම සඳහා මාධ්‍ය කොහොමද භාවිත කරන්න කියන ගැටලුවක තමයි ඒගොල්ලෝ ඉන්නේ. පෞද්ගලික මාධ්‍ය ආයතන ගත්තාන් පස්සේ පෞද්ගලික මාධ්‍ය ආයතන වල තිබෙන්නේ තමන්ගේ පුද්ගලික මතවාදය රැකගෙන ලාභයේ පරමාර්ථක ලාභය කොතෙන්ටද ගේන්නේ කියන තැනක තමයි මෙතන තමයි ගැටලුව තියෙන්නේ. අපේ ලංකාවේ මාධ්‍ය එක පැත්තකින් දේශපාලනික බල අරගලයක ඉන්නවා. කියන්නේ දේශපාලනික බලය ගොඩනගන්න සමහර මාධ්‍ය කටයුතු කරමින් ඉන්නවා. සමහර මාධ්‍ය තමන්ගේ ලාභ පරමාර්ථ සාධනය කරගන්න ඕනේ. එතනදී ග්‍රාහකයට දෙන්න ඕන මොනවද කියලා ග්‍රාහකයා ඉල්ලන්නේ මේ වැඩසටහන් කියලා මතයක් හදලා ඒ වැඩසටහන් දෙමින් ඉන්නවා. දැන් මම අහන්නේ දැන් අපේ සමහරක් තියෙන ඔය රියැලිටිම කියන වැඩසටහන් මිනිස්සු ඉල්ලනම වැඩසටහන්. ඔය තියෙන ආනයනික නාට්‍ය වගේ දේවල් මිනිස්සු ඉල්ලනම දේවල්ද? කෝ අපේ දේශීයත්වය? කෝ අපේ දේශීය නිෂ්පාදන ගැන කොතනද කතා කරන්නේ? අපිට අපේ ගමෙන් පටන් ගන්න පුළුවන් සංවර්ධන ක්‍රියාවලින් කොතනද මාධ්‍ය කතා කරන්නේ? දවසකට ඉදිරිපත් කරන වැඩසටහන් ගුණ තුළ සංවර්ධනයට අදාළ වැඩසටහන් කීයද තිබෙන්නේ? අපි උදාහරණයක් විදිහට සමාන මම එක යම් ආකාරයක මාධ්‍යයකට පහර ගහනව නෙමෙයි. සමහර මාධ්‍ය ආයතන උදේ ඉඳන් හවස් වෙනකම් විනෝදේම තමයි. විනෝදාස්වාදයේදී යුතුයි. හැබැයි විනෝදාස්වාදයේ පමණක් නෙමෙයි මාධ්‍ය භාවිතාව කියලා කියන්නේ. එතකොට අපි වගේ රටක විශේෂම සංවර්ධනය වෙමින් පවතින රටවල්. දැන් අපි මේ දවස්වල ලොකු ආර්ථික අර්බුදයක ලංකාව වගේ රටක ලොකු ආර්ථික අර්බුදයක ඉන්නවා. මේ මොහොතේදී අපේ මාධ්‍යයට කොච්චරනම් කාර්යභාරයක් තියනවද නැවත අපි නැගී සිටින්න ඕනේ.
අපි මොන අංශකරේද අපේ දේශීය දැන් අපිට ඩොලර් නැහැ කියලා මේ කියන්නේ බඩු කියන ඩොලර් නැහැ කියලා කියනවා. අපි එනම් විදේශ රටවලින් එන දේම බලාගෙන ඉන්න ඕනද? කො අපේ දේශීය නිෂ්පාදන කොතනද අපේ දේශීය නිෂ්පාදන තියෙන්නේ? මම හොඳ උදාහරණයක් ගන්නකෝ. අපි තිරසර සංවර්ධනයක් ගැන කතා කරන උතර ලෝකයේ වර්තමාන ලෝකයේ අවධානය යොමු කරලා තියෙන ආර්ථික සංවර්ධනයයි සමාජ සංවර්ධනයත් එක්ක පාරිසරික සංවර්ධනයක් තියෙන්න ඕන කියන එක. එතෙන්දි මාධ්‍යයන්ට ලොකු කාර්යභාරයක් තියෙනවට සංවාදයක් නිර්මාණය වෙලා තියෙනවා. මම එක උදාහරණයක් ඔබට දෙන්නම්කෝ. දැන් අපි කෑම එක උතන්න ගන්නේ ලන්ච් සීට් එක. ලන්ච් සීට් එක තමයි ගන්න. පොලිතින් එක අපි ගන්නවා. ඒතර මේ ලන්ච් සීට් භාවිත කරන එපා කරන කාලයක් අපි දැක ප්‍රතිපත්තිය විදිහට ලන්ච් සීට් තහනම් කරනවා. නේ ආයි භාවිතා වෙනවා. මේක ප්‍රතිපත්තියක් විතර කො රජයේ එකට නියාමක ක්‍රමයකට හැදුවද රජයේ යෝජනාවක් ගෙනාවා ලන්ච් සීට් තහනම් කරන්න කියලා. රජයේ ලන්ච් සීට් ගේ තහනම් කරන්න යෝජනාව ගේන්න ඕන විකල්පයක් හඳුන්වා දීලා එපෙයි. විකල්පයක් නැතුව ලන්ච් සීට් එක සොපින් කවරය තහනම් කළා රජය හරිනොද? ඔය ඕකටම හොඳ උදාහරණය තමයි අර කාබනික පොහොර සහ රසායනික පොහොර. එතනට මම එන්නම් මම මේකට ගත්තොත් විනාඩියක් මම යෝජනාවක් මම කරන්නේ. ඔබ හිතන්න අපි ලංකාවේ අපි ඉන්නේ දවසකට දැන් එක නගරයකින් පරිසරයට කොච්චර ලන්ච් සීට් ප්‍රමාණයක් මුදාහරිනවද කියලා බලන්නකෝ. පොලිතින් ප්‍රමාණයක් මුදාහරිනවද කියලා බලන්නකෝ. එක හෝටලයකින් දවසකට ලන්ච් සීට් කීයක් අපි දෙනවද? ගෙදරින් අපි කෑම උතාගෙන ලන්ච් සීට් එකේනේ. ඒතර මම අහන්නේ අපි ඉන්නේ කෙහෙල් අල කෑල්ලක් විසි කරාම පැලවෙන රටක අපි ඉන්නේ. ලංකාවේ භූමි ප්‍රමාණය ගත්තම වගා නොකරන භූමි ප්‍රමාණය ඉතා අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. ඒතර ඇයි මේ ව්‍යාපෘති නැත්තේ? අපි දැන් අනුරාධපුරයේ පැත්තේ චාරිකාවක් යනකොට අපි කැමති මැටි වළඳක් වගේ එකක කෙහෙල් කොලයක් දාලා කෑම එකක් දුන්නම අපි හරි කන්න කැමති. නැත්නම් පන් වට්ටියක නෙළුම් කොලයක් දාලා කෑම එකක් දුන්නම අපි කන්න කැමති. ඒකට අපි රුචිකත්වයක් තියෙනවා. එතකොට මේක මම අහන්නේ ලංකාවේ රැකියා කීයක් උත්පාදනය කරන්න පුළුවන්ද? දැන් වෙළඳ පොළට පදම් කරපු අර පිඟානි ප්‍රමාණය පිඟානයක හැඩේ ගත්ත පිඟානි ප්‍රමාණය පදම් කරපු කෙසෙල් කොලයක් අපිට වෙළඳ පොළට එවන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ලංකාවේ වගා නොකරපු ඉඩම්වල මේ වගාව ප්‍රචලිත කරලා පදම් කරපු කෙසෙල් කොලයක් ලන්ච් සීට් එක වෙනුවට භාවිතා කරන්න පුළුවන් ක්‍රමයක් දෙන්න පුළුවන් නම් මේකට වැය වෙන මුදල විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය වැය මුදල ඉතාම කොස්ට් එක අඩු වෙනවා. මේවා ප්‍රවර්ධනය කරන්න පුළුවන් ආන පරිසරයට මුදාහරින අපි පොලිතින් ප්‍රමාණය අඩු කරගන්න එක ක්‍රමයක් නෙමෙයිද මේ අපේ ලංකාව? මේක අපිට කරන්න පුළුවන් ව්‍යාපෘතියක් නෙමෙයිද අපේ රටවල වල? නේ අපි ඉස්සරහලා තියෙනවා අපි කෑම එක උතාගෙන ගියේ අර පොල්කොල පතේ කියලා අපි කියනවා නේද මේ පුවක් පතේ කියලා කියනවා. ඒ ක්‍රමයක් තිබුණා. නමුත් සංකීර්ණ වෙච්ච සමාජයක නවීකරණය වෙච්ච සමාජයක ඒක ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්. නමුත් අර වගේ ව්‍යාපෘති සැලසුම් වෙන්න ඕනේ නේද? කී දහහක් රැකියා උත්පාදනය කරන්න පුළුවන්ද? වෙනම දේශීය නිෂ්පාදන වලට වෙළඳ පොළක් නිර්මාණය වෙන්නේ නැද්ද? දැන් පහුගිය කාලේ ඔබ මතු කරා කාබනික පොහොර වගාව ගැන. ඇත්තටම දේශපාලනික වශයෙන් ගත්තම රටක සංවර්ධන ක්‍රියාවලියේදී ඇත්තටම අපි මේ තිරසාර සංවර්ධනය කරා ගමන් කරනකොට අපි ලොකු අරුබුදයක ඉන්නේ. රසායනික පොහොර භාවිතා කිරීම, රසායනික පලිබොද පාලන ක්‍රම භාවිතා කිරීම, නැවත පෙරලා අපිට ඒකින් ඇතිවන මේ කායික ප්‍රශ්න, රෝග, සෞඛ්‍ය ප්‍රශ්න ලොකු අරුබුදයක් අපිට තියෙනවා. සමස්තයක් විදිහට සරත් මහත්මයා මේ පිළිබඳව ජනතාව දැනුවත් නැහැ කියන කාරණේ ප්‍රශ්නේ තියෙනවා. මේ පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන් හිතුණාට ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා සහ ප්‍රතිපත්ති ඉවත් කරනවා සහ මේ පිළිබඳව සමීක්ෂණයක් කරන්නවත් නැතිව මෙන්න මේක නේද ප්‍රශ්නේ මේ ප්‍රධානම කාරණාව තමයි ලංකාවේ මේ ක්‍රියාවලිය තුළ පර්යේෂණ නැතික මතක තියාගන්න කෘෂිකර්මාන්තය ඇතුළු ඕනම සංවර්ධනයට අදාළ ඕනම ශේස්ත්‍රයක ඕනම වැඩසටහනකදී පර්යේෂණ මත පදනම් වෙන්න නැත්නම් ඒ ව්‍යාපෘති අනිවාර්යයෙන්ම අසාර්ථකයි. මම ඒකට මට වෙලාව දෙයි කියලා මම හිතනවා මම මේ කාරණාව පැහැදිලි කරන්න. පහුගිය කාලෙදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යම් යෝජනාවක් ගෙනාවා කාබනික වගාව ප්‍රචලිත කරන්න ඕන කියලා. කාබනික වගාව සමස්තයක් විදිහට කළ ඒක හොඳයි. හොඳ ව්‍යාපෘතියක්. ඒක හොඳ ව්‍යාපෘතියක්. හැබැයි දුන්න විදිය තමයි වැරද්ද තිබෙන්නේ. ඒකට කරන්න තිබුණ ඕක නෙමෙයි. එතුමාට තිබුණා මේ අමාත්‍යාංශ තියෙනවා, දෙපාර්තමේන්තු තියෙනවා, උපදේශකයෝ ඉන්නවා. මේ මත ඉඳගෙන මේකට රිසර්ච් එකක් කරන්න තිබුණා. රිසර්ච් එකක් කරලා කාබනික වගාව පිළිබඳව ගොවියෝ දැනට දරන අදහස මොකක්ද? ගොවියෝ දැනට දරන අදහස මොකක්ද කියලා හොයලා බලන්න තිබුණා. ගොවියන්ගෙන් එකට ප්‍රතිවිරෝධ තියෙනවා නම් එයාලගේ යෝජනා මොනවද? එයාලගේ විවේචන මොනවද? ප්‍රතිවිරෝධතා මොනවද කියලා හොයලා බලන්න තිබුණා ඉස්සෙල්ලා. ඒ හොයලා බැලීම් කරලා ඊට පස්සේ තිබුණා ගොවියන්ට මේ කාබනික වගාවේ තිබෙන වාසි සහගත බව හෝ රටකක් විදියට මේකට යොමු වීමේ වැදගත්කම ගොවියට අවබෝධයක් නැත්නම් අර පර්යේෂණ දත්ත මත ඉඳගෙන ලංකාවේ සියලු මාධ්‍ය සම්බන්ධ කරගෙන එයාලට තිබුණ හොඳ ප්‍රචාරණ ව්‍යාපෘතියක් නිර්මාණය කරා.
ඒකට ගොවියට දෙන්න ඕන ඇයි අපි කාබනික වගාවට යන්න ඕන. ඇයි අපි මේ කාබනික වගාව හඳුන්වා දෙන්නේ. කාබනික වගාවෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද? අපිට මේක කරන්න බැරි වැඩක් නෙමෙයි. මේ විදියට ලස්සන වැඩසටහන හදන්න තිබුණා. පත්තරවල ලිපිපල කරන්න තිබුණා. රේඩියෝ වැඩසටහන හදන්න තිබුණා. රූපවාහිනී වැඩසටහන හදන්න තිබුණා. ඒ කියන්නේ කෘෂිකාර්මික සංනිවේදනයේදී ඒ දැනුම මේ කාබනික වගාවේ වැදගත්කම ගොවියට ඉස්සලම දෙන්න තිබුණා. දීලා ඒ ව්‍යාපෘතිය ගිහිල්ලා ඒකට සමාන්තරව යන්න ඕන කාබනික පොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ඉස්සලා ආරම්භ කරන්න ඕන. ඒ දෙකම කරලා එක පැත්තකින් ජනතාව දැනුවත් කරගෙන යනවා කාබනික වගාවේ තිබෙන වැදගත්කම, එක පැත්තකින් කාබනික පොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය යනවා. වසරකට විතර පස්සේ තමයි ගේන්න ඕන ප්‍රතිපත්තිය මෙන්න එහෙනම් රසායනික පොර භාවිතා කිරීම තහනම් දැන් මේක භාවිතා. එතකොට ගොවියන්ගේ විරෝධයක් ඒ තරම් එන්නේ නැහැ. පර්යේෂණ දත්ත මත පදනම් වෙන්නේ නැතුව, ගොවියන්ගේ මතයට ඉඩ දෙන්නේ නැතුව, ගොවියන්ගේ යෝජනාව බිම්මට්ටේ මිනිසුන්ගේ අදහස් ගැන සැලකිලිමත් වෙන්නේ නැතුව තමයි මේ වැඩසටහන ගියේ. හොඳයි. ඒතර ගැටලුවක් තියෙනවා අපේ ලංකාවේ. අනිවාර්යයෙන්ම ඔය ගැටලුව නිරාකරණය කරන්න අපි කොහොම හරි පුළුවන් කියන තැන ඉඳන් අපි නැගනෝදේ වැඩසටහන ක්‍රියාත්මක කරමු. අර ඔබතුමා මතු කරපු කාරණයක් තමයි බිම් මට්ටම කියන කාරණේ. අපි ඒ පිළිබඳව ඊළඟ මොහොතේදී කතා කරමු. මේ දැන් මෞතුමිය ගැන ගීතයක් තෝරගත්තු නිසාම ඔබතුමා තවත් තෝරගෙන තියෙනවා ආදරණීය පියා ගැන නැත්නම් අපච්චි ගැන. අන්දරයායේ වැව් තාවල්ලේ. දැන් ඔබතුමාට හරි අපූර්ව අත්දැකීමකුත් තියෙනවානේ මොනරාගල දිස්ත්‍රික්කයේ නේද? වෙල්ෙලිය ඒ වගේම හේන මේ දේවල් හොඳ අත්දැකීමක් තියෙනවා. හරි අපූර්ව සංකල්පයක්. එතකොට මේ ගීතයයි ඔබතුමා තෝරගත්තේ. මම කිව්වා කරුණාරත්න දියුල්කනේ මහත්මයා ගායනා. මගේ S2 වගේ මගේ අම්මා තාත්තා මං කිව්වා මීට පෙරත්. එතකොට දැන් තාත්තා මගේ තාත්තා මේ වෙනකොට අවුරුදු කරපු කාරණේ තමයි මේ අර ගම් මට්ටමට යා යුතුයි පහළ සිට මේ සංවර්ධන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා වැඩ කටයුතු කරන්න ඕන කියන කාරණේ. මේ පිළිබඳව විවිධ මාධ්‍ය ආකෘති රටවල තියෙනවා මම හිතන්නේ නේද? අපේ රටේ විශේෂයෙන්ම ওই ගම් මට්ටමට යනකොටත් සමහර ගැටලුත් නැතුවම නෙවෙයි. ඒ ඔබතුමාට ඒ දේවල් තියෙන අපේ පිළිබඳවත් කතා බහ කරමු. මොකද හිතෙන්නේ? විශේෂයෙන්ම දැන් අපි ඔය ලෝකයේ මේ සංවර්ධන පර්යේෂණ තුලින් තේරුම් ගත්ත දෙයක් තමයි මේ ඉහළ සිට පහළට තොරතුරු ගලණය වන ක්‍රම
ක්‍රමවේදය තවදුරටත් ලෝකෙට යෝග්‍ය නැහැ කියන එක. ඒ කියන්නේ සීත කාමරවල ඉඳලා ගම්මට්ටමේ ව්‍යාපෘති වලට තීරණ ගැනීම ප්‍රායෝගික ක්‍රියාවලියක් නෙමෙයි. බිම් මට්ටමේ ඉඳලා ඉහළට තොරතුරු ගමන් කරන්න. ඔබතුමා කියන්නේ ලංකාව තුළ ඕක වෙන්නේ නැහැ කියලාද? පැහැදිලිව අපිට තියෙන අපේ රටවල පේන දුර්වලතාවය තමයි ඉහළ මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදකයෝ සියල්ල තීරණය කරනවා බිමට දෙනවා. නමුත් විය යුතු වෙන්නේ අපි යම් සංවර්ධන වැඩසටහනින් ප්‍රතිලාභ ලබන්නේ බිම් මට්ටමේ ජනතාව නම් අපි යම් කිසි ගමකට ව්‍යාපෘතියක් හදනවා නම් අපි ඉස්සෙල්ලාම හොයලා බලන්න ඕනේ ගමේ තියෙන මේකට දෙන හැකියාවන් මොනවද? ගමේ තියෙන සම්පත් මොනවද? ගමේ ශ්‍රමය මොන වගේද? ගමේ මිනිස්සු මේ ව්‍යාපෘතිය පිළිබඳ දරන අදහස මොකක්ද? මම කියන ඔකට කියන සාම්ප්‍රදායික ඥානය කියන එක. සාම්ප්‍රදායික ඥානය ගැන ගවේෂණය කරලා ඒ යෝජනා ටික නැතුව අපි ඉහලින් පහලට ගෙනවොත් ව්‍යාපෘති අසාර්ථකයි. පළමු කොට රිසර්ච් වලින් අපි ගන්න ඕනේ ගම්වල මිනිස්සු ඒ ව්‍යාපෘති ගැන අදහස් යෝජනා ගැන දරන අදහස් මොනවද? ඒ අදහස් ටික හොයලා බලලා එයාලගේ ගැමියන්ගේ සාම්ප්‍රදායික ඥානියත් අරගෙන අදහස් යෝජනා ටිකත් අරගෙන තමයි අපි ඉහලින් වැඩසටහන් නිර්මාණය කරන දෙපැත්තට තොරතුරු ගලන ක්‍රමයක් රටට අවශ්‍යයි. දෙපැත්තටම තොරතුරු ගමන් කරන ක්‍රමයක්. ඒ කියන්නේ පහලින් ඉහළට පළමුව යන්න ඕන. ඊට පස්සේ ඉහළින් පහළට එන්න ඕන. දෙපැත්තට තොරතුරු ගලන යන ක්‍රමය තමයි වඩා සාර්ථක ක්‍රමය වෙන්නේ. අනිවාර්යයෙන්ම ඔක සංනිවේදනයේ තුල තියෙන ඊටාම වැදගත් ආකෘතියක්. න්‍යායක් මේක අපතර. හැබැයි ওই න්‍යාය සහ සාමාන්‍යයෙන් ඔකට කියනවනේ සාමාන්‍ය වහර තමයි ඔය තියරි කාර්යෝ කියලා කියනවනේ. හැබැයි තියරිය නැතුව න්‍යාය නැතුව කරන්න ගියාපුවාම වෙන වැඩ තමයි මේ වෙලා තියෙන්නේ. ලංකාවට වෙලා තියෙන්නේ 2.6ක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රමාණයක් තියාගෙන කොහොමද රටක් දියුණු කරන්න කියන කාරණේ. ඔබතුමා කියපු කාරණේ හරි. අපේ රටේ ගම්වල අපේ රටේ ප්‍රදේශවල විවිධ පළාත්වල ඕනෑතරම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකි නිර්දරුවන් ඒ වගේම තරුණ පරපුරක් ඉන්නවා. මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුමයි. පැහැදිලිව අපි ගැන කතා කළ යුතු. හොඳයි. මම හිතන්නේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සිරස්තල වෙත යොමු විය යුතුයි. අපි ඉන්න අනතුරු සූදානම් යලිත් නැගනෝදේ ඔබ වෙත ගෙනෙන්නට. සරත් මහත්මයා මොනවද කියන්න තියෙන්නේ? ගොඩක් දේවල් කියන්න තියෙනවා. විශේෂයෙන්ම අර අපි පෙරාතුව සඳහන් කළේ බිම් මට්ටමේ කතාව. මේ බලගැන්වීම කියන කාරණේ ප්‍රජා දේශපාලන නායකින් විතරක් නෙමෙයි ප්‍රජාව දැනුවත් කළ යුතුයි. මේ ප්‍රජාව හරහා යම් කිසි විදිහකට අපි කියන්නේ සාමාන්‍යයෙන් ගමේ ජනතාවගෙන් යම් විදිහට ආකල්ප වර්ධනය කරලා ওই විදිහට ව්‍යාපෘති ගොඩනගිය යුතුයි කියන කාරණේ තමයි ඔබතුමා සංනිවේදන විශේෂඥයෙක් විදිහට මේ අදහස් ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම මේ දැන් අපි දන්නවා ආර්ථික මට්ටමේ පහළ අඩේ ඉන්නේ ග්‍රාමීය ප්‍රජාව. ඒකට ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථික සමාජීය සාධකවල යම් අඩුවක් තියෙනවා. දේශපාලනික දැනුම පිළිබඳවත් යම් ගැටලුවක් ග්‍රාමීය සමාජවල තියෙනවා. ඒකට දැන් ඔය අපි සංකල්පයක් ගේනවා ග්‍රාමීය සංවර්ධනයේට ප්‍රජා සංවර්ධනයට හොඳ සංකල්පයක් තමයි බල ගැන්වීම කියන එක. මේ බල ගන්නවනවා කියලා කියන්නේ මේ අලු ගසා දාලා නැගිටින්න ඕනේ. කියන්නේ සාම්ප්‍රදායිකත්වයේ අපි ඉන්නේ නැතුව අලුත් අදහස් අලුත් හැකියාව අපි ප්‍රවර්ධනය කරන්න මිනිස්සු දිරි ගන්නවන්න අවශ්‍ය වෙනවා. ඒතර මේකෙදී අපි මම කියන්නේ ජාතික තලයේ තිබෙන මාධ්‍ය බලගැන්වීමට යන්න ඕන කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් අපිට පුළුවන් ග්‍රාමීය සමාජවල මේ ප්‍රජා කණ්ඩායම් වල බලගැන්වීමේදී සංවර්ධන ක්‍රියාවලියට අදාළව අපි මූලික වශයෙන් මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕන. ආකල්පයේ කියන දේ අපි වෙනස් කරන්න ඕන. හිතන පතන විදිය කියන එක අපි වෙනස් කරන්න ඕන. සාම්ප්‍රදායිකත්වයේ නැතු. කවුද වෙනස් කරන්න ඕන මාධ්‍ය කියලාද ඔබතුමා කියන්නේ? මේක ඒක පැහැදිලිවම මිනිසුන්ට එක පැත්තකින් අපි ආකල්පයේ මාධ්‍ය වෙනස් කරන්න අවශ්‍යයි. ආකල්ප වෙනස් කරන්න ඕන. ඔබතුමාගේ යෝජනාව මොකද? කාටද මේ කියන්නේ? මේකදී මම කියන්නේ දැන් අර රෝණ සර් ලක්ෂ්මන් සර් කිව්වා අර රජේ නිලධාරීන් කියන විශාල ප්‍රමාණයක් ගම සංවර්ධනය කරන්න ඉන්නවා කියලා කිව්වා. ඒතකොට දැන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ඉන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සරත් මහත්මයා රජයේ නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා කියලා කියනවා. විටක රාජ්‍ය නිලධාරීන් බරක් කියලා කියනවා. හැබැයි රාජ්‍ය නිලධාරීන්ට වැඩ කරන්න බෑ නීති සහ චක්‍රලේඛත් එක්ක. එහෙනම් අමාත්‍යාංශ මට්ටමින් මේක වෙනස් විය යුතුයි. අමාත්‍ය ලේකම්වරු හිතු ආකාරයට ක්‍රියාත්මක කරන ඇතැම් අය හැමෝටම නෙමෙයි අපි කියන්නේ. ඔවුන්ට ඕන ආකාරයට නැත්නම් මේ මෙන්න මේ ආකාරයට චක්‍රලේඛ හෝ නීතිය වෙනස් කරනවා නම් පල්ලෙහා මට්ටමේ රාජ්‍ය නිලධාරීන් කොහොමද මේ කාරණේ කරන්නේ? මම ඉස්සෙල්ලා මම මතක් කරා. ඒ කියන්නේ අපි උඩින් අර එතනදී අර තීරණ ගැනීමේදී එවැනි ප්‍රතිපත්තිමය තීරණ ආණ්ඩු ගන්න ඕනේ. අද අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ගන්න ඕනේ. දැන් අපිට සම්පත් නැතුව නෙමෙයි. දැන් ඔබ දන්නවා ලංකාවේ මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උපාධාරීන් අතිරික්තයක් ඉන්නවා.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල. හැබැයි ඔවුන්ට නිශ්චිත වැඩ රාජකාරී පැවරීමක් තියෙනවා. එතනින් ඔබට ගිහලා ඔවුන්ට දැන් හැමෝම කියන්නේ මේ අදාළ උපාධාරීන්ට බැනවැදීමනේ. අපි සාමාන්‍ය හතර වටින් අපිට ඇහෙන්නේ එකයි. හැබැයි ඔවුන්ට නිශ්චිත අපි කියමු අමාත්‍යාංශ එක අදාළ සංවර්ධන නිලධාරිවරයෙක් ඉන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක. ඔහුට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් තුමා හෝ තුමිය පමණක් නොමෙයි. අදාළ අමාත්‍යාංශයේ මගින් නිකුත් කරන ලද චක්‍ර ලේකම මතත් ක්‍රියාත්මක කරන්න ඕන. එතකොට මෙන්න මේ කියන කාරණේත් හරහා ඔහුට අධික වැඩ ප්‍රමාණයක් තියෙනවා. මේක පිළිබඳව එහෙනම් තීරණ ගත යුත්තේ ඉහළින් නෙමෙයිද? ඉහලින් අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් තීන්දුව తీරන ප්‍රතිපත්ති තීරණය කිරීම ඉහලින් ගත යුතුයි. එතකොට අපිට ප්‍රාදේශීය ලේකම්තුමාගේ මට්ටමින් මේකට තීන්දුව අරගෙන ක්‍රියාත්මක කරන්න බෑ. එතකොට ප්‍රාදේශීය ලේකම්තුමාට තීන්දුව එන්න ඕනේ නම් අමාත්‍යාංශ වලින් ගන්න ප්‍රතිපත්ති විඳලා ඒක කැබිනට් මණ්ඩල තීරණ හරහා එන්න අවශ්‍යයි. ඒ වටපිටාව නිර්මාණය විය යුතුයි. දැන් මම මේකට හොඳ උදාහරණයක් කියනකො බල ගැනීමට දැන් අපි කුරුණෑගල නිකවැරටිය කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ගත්තම ඒකේ පින ප්‍රජා සභා කියලා ක්‍රමයක් ඇති කරලා තියෙනවා. ප්‍රජා සභා. ප්‍රජා සභාවේ සමාජිකව බවට පත් වෙලා තිබෙන්නේ ගමීම ප්‍රජාව. ඒ ප්‍රජා සභාවේ නිලතල දරන්නේ ඒගොල්ලෝ ස්වේච්ඡා විදියට සංවිධානයලා තිබෙනවා. ඒකට උදව් කරනවා නිකට ඒ රාष्ट्रනායකවරු ප්‍රාදේශීය සභාව නිකටිය මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගේම රාජ්‍යනෝන සංවිධාන උදව් කිරීම කරනවා ආයතන උදව් කරනවා. ඒතර ප්‍රජා සභාව පිහිටුවගෙන ඒගොල්ලෝ කරන්නේ ගමේ තියෙන ගැටලු ටික ඒගොල්ලෝම අඳුර ගන්නවා. ගමට පානීය ජල ව්‍යාපෘතියක් නැද්ද? ගමට පෙරපාසලක් නැද්ද? ගමට පාරක් නැද්ද? පාලමක් බෝක්කුවක් නැද්ද? වගාලින්දක් නැද්ද? ඒක කවුරුත් රජෙන් දෙනකන් ඉන්නේ නැහැ. රජය දෙනකන් ඉන්නේ නැහැ. ඒතර එයාලා බල ගැන්වෙනවා. එතකොට උදව් කිරීම කරනවා. මේ වෙනකොට ඔය සංවිධානය සක්‍රියයිද? ඔව් මේ පහුගිය කාලෙදී ඔය සක්‍රියව මේක මේ නිකවටිය රාष्ट्रනායකපුර වගේ ප්‍රදේශවල ප්‍රජා සංවිධානය ප්‍රජා සභා කියන එක නම් හැඳුනේ ප්‍රජා සභා කියලා. ඒකෙදි මිනිස්සු එකතු වෙලා ඒකේ යම් කොටසක් දරනවා රජයේ හෝ රාජ්‍යනෝන සංවිධාන යම් කොටසක් 50% වගේ දායකත්වයක්. ඊටු 50% දරන්නේ අර ස්වේච්ඡා සංවිධානය. ඒගොල්ලෝගේ තමන්ගේ ශ්‍රමයෙන් පුළුවන් විදිහට මුදල් මේ ආධාරයක් තියෙනවා. ගමට නැති පාරවල් මිනිස්සු හදාගෙන තියෙනවා. ඒතකොට ගමට නැති පාලම්බෝක්කු මිනිස්සු හදාගෙන තියෙනවා. ගමට නැති පෙරපාසල හදාගෙන කුඩා වැව් ප්‍රතිසංස්කරණය කරගෙන තියෙනවා. වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. එතකොට දැන් ඊට අමතරව සමහරක් වසම්වල යන්න එන්න නැතුනම පැරණි ජීප් රථයක් අරගෙන බස් රථයක් විදියට වැඩ දියුණු කරගෙන ඒක ජනතාවගේ නඩත්තු වෙනවා. නගරයට එන්න යන ප්‍රවාහන සේවයක් පටන් ගන්නවා. අවාසනාවකට කාරණේ ඔන්න ඔය කියන කාරණේ ජාතික මාධ්‍යකින් හෝ ඒක කැමරාවකින් පෙන්වනවා නම් මෙන්න මේවා තමයි දෙන්න ඕන සමාජයට. ඔබතුමා ඔය කියන කාරණේ දැන් මං අහන්නේ මේ ප්‍රජා සභාව ගැන මොන මාධ්‍යයද කතා කරේ? මොන පත්‍රයේද වාර්තා කරලා තියෙන්නේ? මොන ගුවන්විදුලි නාලිකාවද ලංකාවේ මේවා ගැන කතා කළේ? කිසිවෙක් කතා කරලා නැහැ. මොන කැබිනට් රැස්වීමද මේවා කතා කරලා තියෙන්නේ? මොන ප්‍රතිපත්ති සම්පාදකයෝද මේවා කතා කරලා තියෙන්නේ? යන්න ගමට කියලා බලන්න මේවා. මේ වගේ ව්‍යාපෘති දිහා බලන්න. බැලුවම තේරෙනවා මෙන්න සංවර්ධනය කරන්න ඕන ක්‍රමවේද මොනවද කියලා. ඊළඟට අදාළ ප්‍රාදේශීය වාර්තාකාරතුමා හෝ තුමිය මේ දේවල් පටිගත කරලා එව්වත් ඇතැම් වෙලාවට ප්‍රධාන නාලිකාවෙන් මේ දේවල් දුර්පල ක්‍රියාවලට යොමු වෙනව නේද? ප්‍රධාන ධාරාවේ මතය හදන්න පුළුවන් දේශපාලන ප්‍රවෘත්ති වලට ඉඩකඩ තියෙනවා. මේ වගේ මිනිස්සු ගොඩන ගන්න පුළුවන් බල ගන්නවන්න පුළුවන් ප්‍රවෘත්ති යටපත් වෙලා තියෙනවා. වැටත් නියරත් ගොයම් කායත් නම් කාටද මේ කියන කාරණේ ප්‍රශ්නාර්ථයක්. හැබැයි අපි සූදානම් වෙනවා කෙසේ හෝ මේ කියන කාරණේ බල ගන්වන්න. කොහොම හරි අපි අර පල්ලෙහැන් නැත්නම් මේ බිම් මට්ටමේ ආරම්භ කරමු කියන කාරණේ තමයි ඔබතුමා මේ යලි මතු කරන්න උත්සාහ කරන්නේ ඔය කියපු ප්‍රජා සභාව විදියට. අපේ සියලු මාධ්‍ය ආයතන අපේ සගයන්ටත් ආරාධනා කර සිටින ඔබගේ විශේෂම ප්‍රධාන ප්‍රවෘත්ති විකාශවල පුංචි හෝ ඉරහසරක් ලබා දෙන සංවර්ධන සංනිවේදනය සම්බන්ධයෙන් නැත්නම් සංවර්ධනාත්මක පුවත් සම්බන්ධයෙන් නේද? ඔව්. දැන් පැහැදිලිවම දැන් ගම්වල ඉන්නව හොඳ ව්‍යවසායකයෝ. ගම්වල තියෙන හොඳ සම්පත් අපේ ගම්වල තියෙනවා. එතකොට දැන් අපි හිතන්නකෝ දේශීය කර්මාන්ත කොච්චර තියෙනවද කියලා. අපේ මැටි කර්මාන්තයක් තියෙනවා. අපේ ලෝකඩ කර්මාන්තයක් තියෙනවා. පිත්තල කර්මාන්තයක් තියෙනවා. වේවැල් කර්මාන්තයක් තියෙනවා. රේන්ද බීර්ලු කර්මාන්තයක් තියෙනවා. එතකොට මේක ලොකු සාම්ප්‍රදායික ඥානයක් ගම්වල තියෙනවා. දැන් වෙලා තියෙන මේ සාම්ප්‍රදායික ඥානෙ ගම්වලින් ටික ටික අයින් වෙලා යනවා. දැන් රේන්ද කර්මාන්තය, බීර්ලු කර්මාන්තය ගන්න. මේවට ලොකු ඉල්ලුමක් විදේශීය රටවල තිබෙනවා. ලංකාවට එන සංචාරකයෝ ගන්නකො. ලංකාවට එන සංචාරකයෝ මේවට කැමති. මේවට උනන්දුවක් දක්වනවා. හැබැයි කෝ මේවා ප්‍රවර්ධනය කරන්න කෝ දැනුම කෝ ඥානය මොන මාධ්‍යෙන්ද මේ ව්‍යවසායකයන්ට ඉඩකඩ දීලා තියෙන තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න මොන මාධ්‍යෙන්ද තමන්ට ඒ රැකියාවලදී කුඩා කර්මාන්තවලදී මුහුණ දෙන ගැටලු කුඩා කර්මාන්තවලදී නිෂ්පාදන වලට වෙළඳ පොලක් හොයාගන්න ගැටලු අපේ මාධ්‍ය
ඒකට මම ඇත්තටම මම ඒකයි මම මෙද මේ වැඩසටහන ඉතාම කාලීන කාලෝචිත වැඩසටහනක්. මෙතන කතා කරන දේශීය නිෂ්පාදන ගැන මම ඉස්සෙල්ලත් කිව්වා අපිට ඩොලර් නැහැ කියලා කියනවා. අතට අපි පිට රටින් ගේන භාණ්ඩයට වෙළඳ දැන්වීම නිතර පළ කර අපි ඕනතරම් ප්‍රචාරයක් දෙනවා. හැබැයි ගම තුලින් බිහිවන නිෂ්පාදනයක් නේ. දැන් උදාහරණයක් විදියට අපි ලංකාවේ වගේ රටක දැන් අපි කල්පනා කරලා බලන්න විදේශීය රටවල මේ පොල් කොහොබත් වලට කොච්චර ඉල්ලුමක් තියෙනවද කියන එක කල්පනා කරලා බලන්නකෝ. ගෙවතු වගාව තුලදී. එතකොට අපි මේ සම්පත් මේවට නවීන තාක්ෂණය ඕනි. දැන් අපි පරීක්ෂණ කරමින් ඉන්න සමහරක් ගානට මේ කුරුම්බ වතුර එක මේක පැක් කරලා මේක පිටරට යවන්න පුළුවන්. ඒ වගේම ඔබතුමාට කතා කරන්න ඔබතුමාගේ විශ්වවිද්‍යාලයේ මම හිතන්නේ ඉහළ කොටසක හිටපු කෙනෙක් මම හිතන්නේ රංජන් ටී හංචාපොළ මහත්මයා. එතුමාගේ නිෂ්පාදනයක් තියෙනවා මේ කටු අනෝද ආශ්‍රිත එක්තරා බීම වර්ගයක්. මම හිතන්නේ දැන් මේ වෙනකොට අපේ වැඩසටහනටත් ලැබුණා. එතුමා මම හිතන්නේ අපනයන කරනවා මේ ඊටාම හොඳ නිෂ්පාදනයක්. කැප්සිලොන් කියලා ආයතනයක්. මෙන්න මේ වගේ නිෂ්පාදන පිළිබඳව දැන් ලංකාවේ මුරුංග කියන්නේ වේලි කලාපීය ප්‍රදේශවල වෙන ශාකයක්. මුරුංග කියලා. මුරුංග ගහේ කොළ මේ හැමදේම අද විදේශීය වශයෙන් ලොකු විශාල ඉල්ලුමක් සහිත පවතිනවා මේ ඖෂධ නිෂ්පාදනයේදී. ඖෂධ නිෂ්පාදනය. අපේ රටවල මේක නිකන් විසි කරත් හැදෙන ශාකයක්. එතකොට අපේ ලංකාවේ වියලි කලාපීය භූමි කොච්චර තියෙනවද අපිට මේක වගා කරන්න පුළුවන් ඒවා. එතකොට මම දැක්ක මේ අනුරාධපුර වගේ බුල්නෑ වගේ පැතිවල ගත්තම ටිකක් මේකේ ගොවි ජනතාව පොඩක් උනන්දු වෙලා මේ වගාවට ගිහිලා තියෙනවා. එතකොට මේවා මං කියන්නේ මාධ්‍යවල කතා කරන්න කියලා මම කියන්නේ. මේවා පෙන්වන්න මාධ්‍යවල මේ මුරුංග වගාව. ඒතකොට අපි මේක මහා විශාල වෙහෙසක් දරන වගාවක් නෙමෙයි. දැන් සමහර මේ පොඩා කම්පැනි මේක තේරුම් අරගෙන අක්කර 100 ගණක් දැන් ආපහු මුරුංග වගාවට ගිහිලා යොමු වෙලා තියෙනවා. නෙල්ලි වගාවට යොමු වෙලා තියෙනවා. මම දකිනවා සමහර ප්‍රදේශ නෙල්ලි වගාවට යොමු වෙලා තියෙනවා. ඒතකොට ඇයි මේවා දෙන්නේ නැත්තේ මිනිස්සුන්ට? ඇයි මේක තොරතුරු අරගෙන යන්නේ නැත්තේ? අපි මේවා තමයි සංවර්ධන වැඩසටහන කියලා කියන්නේ. මොකද්ද මේ වගාව? මේකෙන් අපිට මේව අපනයනය කරන්න පුළුවන්ද? මොන සමාගම්ද මේකට තියෙන්නේ? මේකට මොන වගේ ණය ආධාරද දෙන්නේ? කොහොමද ව්‍යාපෘති පටන් ගන්න? ඇයි මේවා අපේ මාධ්‍ය තුල කතා කරන්නේ නැත්තේ? නේ අපේ ලංකාවේ වේවැල් කර්මාන්තයේ ප්‍රචලිත ප්‍රදේශ ඉස්සලා ලංකාවේ තිබුණා. ඒතර ඒ ප්‍රදේශවල ලොකු ඥානයක් තිබුණා. වේවැල් නිෂ්පාදන ලොකු ඉල්ලුමක් තිබෙනවා. අපි තිරසර සංවර්ධනය ගැන කතා කරන්නේ පරිසරයට මුදාහරින ප්ලාස්ටික් ප්‍රමාණය අඩු කරන්න කියලා. එහෙනම් පරිසරයට මුදාහරින ප්ලාස්ටික් ප්‍රමාණය අඩු කරන්න වේවැල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන රටට ඕනේ නැද්ද? ඒක ප්‍රවර්ධනය කරන්න ඕනේ නැද්ද? ඒකට ජනතාව යොමු කරවන්න අවශ්‍ය නැද්ද? ඒක භාවිතා කරන්න මිනිස්සු යොමු කරන්න අවශ්‍යතාවයක් නැද්ද? ඒතර ඒක තිරසර සංවර්ධනය නෙමෙයි දෙවෙනි භාවිතාවන් වලට ජනතාව යොමු කිරීම. ඇයි ඒ ගැන කතා කරන්නේ නැත්තේ? ඇයි ඒ වෙන පුහුණු වැඩමුළු පවත්වන්නේ නැත්තේ? ඇයි මාධ්‍යමයකට හඬ නගන්නේ නැත්තේ? ඒතර බඩු විකුණන එක විදිහ අද සමහර මාධ්‍ය කරන්නේ මුදලාලිගේ භූමිකාවනේ කරන්නේ. වෙළඳ සමාගම් වල භාණ්ඩ ටික විකුණන්න යම් ආකාරයක මතයක් හදනවා. ඒකත් හරියට හදනවා නම් මතේ කමක් නැහෙනේ. ප්‍රශ්නයක් නේ අපිට. ඒ කියන්නේ අපේ විදේශීය රටවල් ගත්තම දැන්වීම කරන ප්‍රතිපත්ති ගත්තම භාණ්ඩයක තිබෙන භාණ්ඩයක තියෙන ගුණාංගය විතරයි දැන්වීම තියෙන්නේ. තියෙනවා නම් තියෙනවා කියලා කියනවා. නැති ගුණාංග කියන්නේ අපේ ලංකාවේ දැන්වීම වල තියෙන්නේ භාණ්ඩේ නැති ගුණාංග තියෙනවා යයි හුවා දක්වමින් අපේ ග්‍රාහකයට ප්‍රේක්ෂකයට ඉදිරිපත් කරලා කොහොම හරි භාණ්ඩයන්ගේ ගහන්න හදන ව්‍යාපෘතියක් නේ අපේ ලංකාවේ තියෙන මාධ්‍ය භාවිතාව තුළ දැන්වීම කරන්නේ කියලා අපි මේ කරන්නේ. මං අහන්නේ සරල ප්‍රශ්නයයි අහන්නේ. ඔය කියන සබන් නිෂ්පාදන තියෙනවනේ. ඔය කියන එක වර්ග තියෙනවනේ. ඕවගේ සුදු හඳුන් දානවා කියනවා, රත් හඳුන් දානවා කියනවා, කෝමාරිකා දානවා. මම ප්‍රශ්නයක් අහනවා. කොහෙද ඔච්චර විශාල කෝමාරිකා වතු තියෙන්නේ? කොහෙද ඔච්චර විශාල සුදු හඳුන් දැව නිෂ්පාදනය කරන්නේ? කොහෙද වදාන්නේ? මේක බොරු ආටෝපයක්. මම හිතන්නේ සඳුන් ගස කියන මේ ශාකය කපන්න තහනම්. ලංකාවේ ආරක්ෂිත ශාකයක්. කපන්නත් තහනම් හිරෙත් යනවා සඳුන් ගස කැපුවොත්. ඒක ක්‍රමවේදයකට ව්‍යාපෘතියක් විදිහට හදන්න පුළුවන්. ඒක වෙනම කාරණාවක්. නමුත් මහා පරිමාණ වශයෙන් මේ කොහෙද මේවා තියෙන්නේ? ඒකට මේවා මුලා කිරීම. ඒ කියන්නේ ජනතාව රැවටිලා කියලාද ඔබතුමා අවසානයේ පැහැදිලිවම ජනතාව රැවටිලා හෝ රවට්ටලාද? මේක පැහැදිලිවම රවට්ටනවා. රවට්ටේ මොකටද? ලාභය පරමාර්ථය කරගෙන. ඒක නිසා දවස අපේක්ෂා රෝහලට එන ලෙඩුන් ප්‍රමාණය වැඩි වෙලා අර මහාචාර්යතුමා මතු කරපු අර මානසික ආතතිය සහ පෞල් සංස්ථාව බිඳ වැටිලා මේ කියන කාරණේ හරහා ලංකාවට ඩොලර් එනවා කියන එක හීනයක්ම පමණයි. නිසා අපි ඔබට ආරාධනා කර සිටිනවා හිතවතුනි මේ සංවාදය තුළ බොහෝ දෑ ඔබට ගන්න තියෙනවා. විශේෂයෙන්ම දැන් මෙතුමා මතු කරපු කාරණාත් එක්ක තරුණ ව්‍යවසායකෙක් සහ තරුණ ආචාර්යවරයෙක් විදිහට විශාල සිසුන් ප්‍රමාණයකට සිය දැනුම බෙදා දෙන ඔබතුමා වැනි තරුණ ගුරුවරයෙක් විදිහට අපේ රටට හොඳ ගමනක් යන්න පුළුවන්. හැමෝම එකතු පහද වුණොත් ඒ සංවාදය ලක් FM නාලිකාවේ නැගනෝදය තුලින් අපි ඔබට ගෙනාවා. අවසාන වශයෙන් සමස්ත තරුණ ප්‍රජාවට මං හැමෝගේ මහන ප්‍රශ්නයක්. ප්‍රමුඛ කාරණය මොකක්ද සාර්ථක ව්‍යවසායකෙක් විදිහට ඔබතුමා ලබා දෙන්න? පැහැදිලිවම අපි මේ තත්ත්වයත් එක්ක
අධිෂ්ඨානය කියන එක වඩා වැදගත්. අපි පුංචි දෙයින් පටන් ගන්න ඕනේ. එතනදි කැපකිරීම කරන්නේ නැත්තම් අපිට ඉදිරි ගමනක් නැහැ. නිසා අපිට පුළුවන් පුංචි තැනින් පටන් අරගෙන ලොකු ගමනක් යන. මම හොඳම උදාහරණයක් මම කිව්වොත් මම ඔබට කිව්වා රුපියල් 1500ක් අරගෙන මම නගරයට ආවේ කියලා. හැබැයි ඒ නගරයට මම ගමෙන් නගරයට රුපියල් 1500ක් අරගෙන ආපු මම ඉන් පසු කාලීනව මගේ ගමේ රුපියල් ලක්ෂ 2000ක ව්‍යාපෘති දෙකක් රුපියල් ලක්ෂ 2000ක ව්‍යාපෘති දෙකක් ආරම්භ කළා ගමේ. ඒකෙන් රැකියා 25ක් වගේ ප්‍රමාණයක් මම දැනට ගමට දීලා තියෙනවා. එතකොට මං ආවේ රුපියල් 1500ක් අරගෙන මං ආවේ ගමට දීලා තියෙනවා රුපියල් ලක්ෂ 2000ක ඔය ඔතනදී පොඩි බාධා කිරීමක් තියෙනවා. ඔබතුමාට මේ මාත් එක සඳහන් කළා මේ අර විවේක කාලයේදී දැන් ඔබතුමා ගමට මුදල් අරගෙන යනකොට ගමේ ඇතැම් අය ඔබතුමාට චෝදනාවකුත් දුන්නා. මම හිතන්නේ ඔබතුමාට විතර නෙමෙයි සමස්තයට ඕක තමයි තියෙන ප්‍රශ්නේ. ඍණාත්මක ආකල්පමේ ගැටලු ගම්වල කොහොමද මෙච්චර මුදල් ප්‍රමාණයක් හොයාගත්තේ? අනිසි ක්‍රමවේදයක්ද කියලා හිතා ගන්න බෑ. ඕක ඇත්තම ප්‍රශ්නයක්. මේක ආකල්පමේ ගැටලු. දැන් අපි කල්පනා කරන්න ඕනේ අපි ගම්හෙන් ඇවිල්ලා අපි ගමට දෙයක් දෙන්න හදනවා මේ. අපි ගමට දෙයක් මේ දෙන්න හදන්නේ. ඒතකොට අපි ඇවිල්ලා මොකද කළේ? මිනිස්සු සමහර දන්නේ නැහැ. හැබැයි මේ කැපකිරීම මිනිස්සු දන්නේ නැහැ. හැබැයි අපි ඒක කරනකොට ගමට දෙයක් කරනකොට ව්‍යාපෘතියක් ගෙනකොට ගම මිනිස්සු කියනවා මූ සමහරට කුඩු විකුණලා තමයි මේව දාන්නේ. මූ ඒක නිදානයක්වත් කොට ගත්තත් දන්නේ නැහැ. මේ විදිහට තමයි බලන්නේ. හැබැයි අපිව දිරි ගන්නවන්න අපිව ධෛර්යමත් කරන්න උත්සාහ කරනව නෙමෙයි. මේක කුඩු විකුණලා තමයි මේ ව්‍යාපෘති පටන් අරගෙන තියෙන්නේ. නිදානයක් අරගෙන තමයි එක්කෝ මේක අරගෙන තියෙන්නේ. ආකල්ප වෙනසක් තියෙනවා. අපි දකින්න උත්සාහ කරන්නේ යමෙකුගේ ධෛර්යය උත්සාහය අගය කරන්න අපි මිනිස්සු උත්සාහ කරන්නේ මේ ආකල්ප වෙනසත් හදන්න ඕන ගම්වල. හැබැයි අපි ඔබතුමාව විශ්වාස කරලා ඔබතුමාට උත්තේජනයක් විදිහට ඔබතුමා වඩා හිදුවා නේද? ඔබතුමාගේ අදහස සමාජගත කරන්න උත්සාහ කරන නැගනෝදය තුළින් ඒකයි සංවර්ධනය කියන්නේ. සංවර්ධනය හා මාධ්‍ය භාවිතාව. අවසාන වශයෙන් අපි ඔබතුමාට සුබ පතන. ඔබතුමාව සම්බන්ධ කර ගැනීමට දුරකථන අංකයක් සඳහන් කරන්න පුළුවන්ද ඔබතුමාගේ? ඕනලක මට කතා කරන්න පුළුවන්. මගේ දුරකථන අංකය වෙන්නේ 07114 103 707 07114 103 707 කියන නම්බර් එක ඔස්සේ මාව සම්බන්ධ කරගන්න පුළුවන්. 07114 103 707 මම හිතන්නේ උපාධිධාරී අපේක්ෂකයන් නම් ඔබට පුළුවන් සංනිවේදන හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳව මෙතුමාගෙන් හදාරන්න. අවසාන වශයෙන් නැගනෝදේ වැඩසටහන පිළිබඳව ඔබතුමාගේ අවංක අදහස අපි බලාපොරොත්තු වෙනවා. ඉතාම කෙටියෙන්. පැහැදිලිවම අමිල ඔබගේ මේ වැඩසටහන රට ඉල්ලන වැඩසටහනක්. ඔබ මාධ්‍යවේදියෙක් විදිහට ඔබ සේවය කරන මාධ්‍ය ආයතනයේ විදිහට ඔබට දෙන්න පුළුවන් නම් මේක සලකුණක්, මේක බ්‍රෑන්ඩ් එකක් කියලා මම පැහැදිලිව කරනවා. වර්තමාන වාණිජකරණයට, දේශපාලනීකරණයට ලක් වෙච්ච මාධ්‍ය භාවිතාවක් තුළ මේ වැඩසටහන බ්‍රෑන්ඩ් එකක් කියලා මම කියනවා. බොහොමත්ම ස්තුතියි ඔබතුමාගේ සුබ පැතුම අපේ දෝතිම පිළිගන්නවා. අද දවසේ අපි සහ සම්බන්ධ කරගත්තේ සරත් වන්නිනායක මැතිතුමා. අද දවසේ අපේ මාතෘකාව සංවර්ධනය හා මාධ්‍ය භාවිතය. ඒ වගේම නිෂ්පාදන අදත් නිෂ්පාදන සහාය ලබා දුන්නා. ලෙන්ගතු නිෂ්පාදන සහාය දිනුකා ඔබට බොහොම ස්තුතියි. ඔබතුමාම තෝරගත්තු ගීතයක් අර සර්ව පිත්තල ලෝකෙට ඔබතුමා වචනයක් කියලා දෙනවා. ඔව් ඒ කියන්නේ මේ ගීතය මම ඊටම සරලව කිව්වොත් එහෙම අපි ඉන්නේ සර්ව පිත්තල ලෝකයක. අපි තාරුණිය එතන ඉන්නේ අද. නව මාධ්‍යත් එක්ක ජනමාධ්‍යත් එක්ක මනස සර්ව පිත්තල ලෝකයක හිර වෙලා ඉන්නවා. යථාර්ථය අපි අඳුරගන්නේ නැහැ. පොළොවේ පය ගහලා අපි ඉන්න උත්සාහ කරන්නේ. එවැනි චරිතවලට මෙන්න මේ ගීතයෙන් හොඳ ආදර්ශයක් දෙනවා. මාල්නේ බුලත් සිංහල ගායනා කරන මේ ගීතයත් එක්ක අපි සොබ ගන්නවා. ලබන සතියේ හමු වෙමු. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. මම ආමිල රත්නායක.